අයිබෝවන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ගොඩක් ස්තුතියි. අදත් අපි සමග සෙට් වෙලා හොඳ වීඩියෝයක් කරන්න කල්පනා කරේ නේද? ඉතින් වටින දේවල් මොන හරි කතා කරමු. හැබැයි නිකම් මේකට කැප වෙලා නිකම් බලන්න එපා හොඳද? මොන හරි වැඩක් කර කර කුස්සියේ පැත්තේ එමත් ස්ටඩි රූම් එකේ නැත්නම් වර්කින් ප්ලේස් එකේ මොන හරි වගේ දෙයක් කර කර අපි එහෙම කරමු. මම හැමතිස්සෙම කියන්නේ මුස්ලිම් කෙනෙක් වගේ ආගම අදහන්න ජපනෙක් චීනෙක් කොරියන් කෙනෙක් වගේ ඇක්ටිව් වෙන්න කියලානේ කියන්නේ. ඒ කියන්නේ අපි බලන චීනේ ලෝකේ වැඩිම බයිසිකල් පදින රට. ලෝකේ වැඩිම බයිසිකල් පදින රට චීනේ. අපිට හදන්නේ මෝටර් සයිකල්. ඉතින් ඒ නිසා දැන් මේ අස්සෙන් මට මේ එකපාරට ඈත කෑ ගහන වුණා අම්මා කෙනෙක් මේ දරුවෙකුට කියනවා මේ දැන් ඇහුවා මේ පුතා කිව්වා වීඩියෝ කරන්න හදලා චුට්ටක් නැවැත්තුවා අර සද්දයක් එනවා කියලා. කෑ ගැහුවා මේ ඔය දරුවට ගහන්න එපා මේ ඔය 6-4 තේරෙන්නේ නැති දරුවට ගහන්න එපා කියලා. ඉතින් මෙයා ආවෝ මගෙන් මේ පුතා ආවෝ මොකද තාත්තේ කිව්වේ කියලා. 6-4 තේරෙන්නේ නැහැ කියන්නේ සල්ලි ගන්නද කියන්නේ කියලා. මං කිව්වා නෑ 6-4 කිව්වේ ඒක නෙමෙයි දිව්‍ය ලෝක 6යි 4 අපාය තේරෙන්නේ නැහැ. ඒකින්ද ගහන්න එපා කියලා ඔය කිව්වේ. ඒවල සමහර විට අම්මගෙන් ඇහුවොත් එහෙම 6-4 කියන්නේ මොකද්ද කියලා සමහරට යම දන්නවත් ඇති නොදන්නවත් ඇති. හැබැයි අපේ වයෝවෘද්ධ අම්මලා නම් ඕක දන්නවා. 6-4 තේරෙන්නේ නැහැ කියන්නේ දිව්‍ය ලෝක 6යි 4 අපාය තේරෙන්නේ නැහැ. ඉඳ ගන්න එපා කියන එක කිව්වේ ඉතින් නේද? අපි අම්මලා එහෙමනේ හැදුවේනේ. පුංචි කාලේ අපි පස් කටේ දාගන්න වැලි කටේ දාගන්න අපේ අම්මා මට කියනවා මං හැකරඩේ කටේ දැම්මලු ඉස්සර. එහෙම කටේ දැම්මලු. ඉතින් ඒව අරගෙන අපිට චීස් කෑලි දැම්ම නේද? හොඳ දේවල් දැම්මනේ. අපේ අම්මලා තාත්තලා එහෙමයි. චූටි කාලේ ඉතින් මේ අපේ පුංචි කාලේ ඒ පොඩි කාලේ ඉඳන් අපේ අම්මලා අපිව හදාගත්ත විදිය, කීල් වෙච්ච පොල් කටුවෙන් අපිව නාවපු විදිය මට කවදාවත් හැබැයි අමතක වෙන්නේ නැහැ. මම ඔයාලට මට හිතුණා ඇත්තට ඔයාලා මගේ පොඩි යාළුවෝ වගේනේ දැන්. ඇත්තටම මේ ඔයාලත් එක්ක කතා බහ කරගෙන මේ channel එකත් එක්ක ඉන්නකොට මට ආසයි හිතුණා. මොකද හරි ෆ්‍රෙන්ඩ්ලි ගතියක් එනවා. අපේ නෝනා එහෙම අහනවා, අපේ දරුවෝ එහෙම අහනවා. ඇයි තාත්තා මේ ඔක්කොම කමෙන්ට්ස් වලට ඔයා කොහොම හරි ආන්සර් කරන්නේ ඉදි මරාගෙන හරි ඔය ආන්සර් කරන්නේ කියලා එහෙම කියන. ඒක මට දුකයි මේ මං වෙනුවෙන් මොකක් හරි කෙනෙක් කමෙන්ට් එකක් දාන්නේ නේද? එතකොට ඒක ගරුත්වයක් තියෙන්න බෑ පිළිගැනීමක්. ඒකින්ද එක කමෙන්ට් එකක් මිස් කරන්නේ නැහැ. අනිවාර්යෙන් උත්තර දෙනවා පුළුවන් විදිහට. සමහරට උත්තර දෙන්න පොඩි අමාරු ඒවාක් තියෙනවා. අර කේන්දර කියන්නේ පෞද්ගලික විස්තර ගුවම පොදුවේ උත්තර දෙන්න හොඳ නැහැ නේද? ඒ කියන්නේ සාමාන්‍ය කේන්දර කියන්නේ පෞද්ගලික දෙයක්නේ. ඒක පොදුවේ කිව්වොත් එහෙම දැන් අපි හිතමු විවාහය අසාර්ථක කරනවා මහත් එක්ක පැනලා යනවා කියලා හඳ පහන යන එකක් වුණත් කියවෙන්න පුළුවන්. ඒක පොදුවේ කියන්න බෑනේ ඕවා කටින් කටි කියම නේද? ඒක නිසා ඒවා අර අනිත් ඒවාට ආන්සර් කරනවා මම පුළුවන් විදිහට. නෑ මට පෙන්වන්න උන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේක. අපේ චූටි කාලේ මේ ඇත්තටම මම පොඩිම කාලේ මට අපේ අම්මා දාපු පළවෙනි සපත්තුව ගැන පෙන්වන්න. ඉතින් අපේ අම්මා නැති වෙලා දැන් ටික කාලයක් වෙනවා. ඉතින් මල ගෙදර කතාවේදී මම මේ සපත්තුව පෙන්නුවා. ඔයාලට පෙන්නන්නේ මගේ චූටි සපත්තුව. ඒකයි මම මේ පෙන්නන්නේ. ඒක ගහලා තිනවා මොකද්ද මේ ගහලා තිනවා ඩී සැම්සන් කියලා. මේ ඩී සැම්සන් කියලා. තාම හොඳට තියනවා. මේ තින්නේ. අන්තිමට මම චූටි කාලේ මේ සපත්තු දාංගල එකක් පාරේ වැටිලාලු. මේ අනිත් එක. ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට මේ පෙන්නන්නේ මේ පරිස්සමින් තව ගොඩක් බඩු තියෙනවා. හොඳේ මම චූටි කාලේ පරියන්නේ ඕගලන්ට ඉතින් මම අයියම් පෙන්නන්නේ කියලා. නෑ මේ මුකුත් හින්දා නෙමෙයි. ඉතින් අපේ දෙමාපියෝ ඒ කාලේ තිබිච්ච දේවල්. මේ කිරි බෝතලේ. මේක පෙන්නන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව මම ඔයාලට කියන්නම්. ඒ තමයි මේ කිරි බෝතලේ. ඉතින් අපේ අම්මා මේ පෞගි කාලේ නැති වුණා. නැති වුණොත් යාට පාකින්සන් ඩිමෙන්ෂියා වගේම පොඩි තත්ත්වයක් තිබ්බා. ඒ කියන්නේ මනසට හොඳට දැනෙනවා අඳුරනවා ඩිමෙන්ෂියාම නෙවෙයි පාකින්සන් කියලා කියන්නේ. ඩොක්ටර් වජිරසේනරත්න ගාවට තමයි දිගටම අරන් ගියේ. ඉතින් මම වීල් චෙයාර් එකේ දාගෙන ඔහම ගෙනියනවා. මුල් හරියම නෙමෙයි. මුල් හරිය ඉතින් හොඳට ගියා. අපිත් එක්ක එන්න වීක්ුණා. අන්තිමට ඉතින් ඩොක්ටර් ගාවට එනකොට මාසෙන් එන්න කියනවා, දෙකෙන් එන්න, තුනෙන් එහෙමනේ නේද? සමහර අය නම් ඩොක්ටර් shopping කියලා යනවා නේද? පොඩි එම්බිරිසක් ආව එහෙම නෙවෙයි. ඩොක්ටර් shopping නෙවෙයි. දැන් මුගක් අය ඩොක්ටර් shopping පොඩි කැස්සක් ආවත් channel එකක් දාන්න ඕනේ නේද? ඩොක්ටර් shopping කියලා. එහෙම නෙවෙයි. අපේ අම්මගේ අසනීපත ඇත්තට බෙහෙත් කරන්න යන්න ඕනුණා. ඉතින් එහෙම යනකොට දැන් ඩොක්ටර් හරි ගුණයහපත් ඩොක්ටර් වජ්‍රසේනරත්න කාඩියොලොජිස්ට් නවලෝක හොස්පිටල් එකේ. ඉතින් මං කියන්න ගත්තේ එහෙම අන්තිමට ගිය වෙලාවේ මට මතකයි ඒ ඇත්තටම දෙවි කෙනෙක් වගේ ඩොක්ටර් හරි වටිනවා. විශේෂඥ ඩොක්ටර් මහත්තයෙක්නේ. අන්තිම වීල් චෙයාර් කියලා මම අම්මා අරන් ගිහලා බෙහෙත් කරනකොට මම දිහා බලලා ඔක්කොම කරලා කිව්වා මට කනට කරලා පොඩි පණිවිඩයක් කිව්වා. එයා අපේ අම්මට දන ගහලා වැන්දා ඒ වෙලාව. මම වීඩියෝ එකකුත් ගත්තා. හරි සෙනග ඉතින් ඒ දන ගහලා වැඳලා මට කනට කලගුවා මේක ලාස්ට් ටයිම් කිව්වා. අන්තිම වතාව කිව්වා අයි එන්න වෙන්නේ නැහැ කිව්වා, එන්න ඕනෙත් නැහැ කිව්වා.
එහෙම කියලා තමයි කිව්වේ. නෑ මං කිව්වේ ඉතින් අන්තිම හරියදී මට අපේ අම්මා කිරි බෝපු මේ කිරි බෝතලෙන් තමයි මම අම්මට පෙව්වේ. එහෙනම් අන්තිම හරිය අම්මට කිරි මේකෙන් පොවන්න සිද්ධ වුණා. ඒක තමයි පෙව්වේ. මට අම්මා පෙව්වා මම මේකෙන් අම්මට පෙව්වා. මේකේ සූපු දෙකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙනුත් අපහසු වෙලා ඊට පස්සේ වෙනත් බොටල් එකක් ගේන්න උනා නිකන් අර ප්‍රෙස් කරලා යවන එකක් එහෙම ගෙනල්ලා එහෙම පෙව්වා. නෑ මං කියන්නේ ඉතින් එහෙම තමයි නේද ජීවිතවල ඇති අපිට මොනවද අපි දන්නේ නැහැ නේද? ඒකයි ඉතින් යථාර්ථය. ඉතින් අපි හොඳ දෙයක් මොන හරි කතා කරමු. දැන් මං පිටරට ඉන්නකොට මට මතකයි මේ කාඩ් වගේක් බෙදුවා අන්ඩර්ග්‍රවුන්ඩ් එකේදී. ඒ කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ටේෂන් එක බ්ලැක් ෆොරස්ට් රෝඩ් අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකේ UK වල ඊස්ට් ලන්ඩන් වල කාඩ් වගේ ඒකේ තිබුණේ භාවනා පන්ති ගැන. පැයට ඒ කාලේ මට මතක හැටියට මම ඒ කාඩ් එක මට හම්බුනේ 1999 නැත්නම් 2000 දී. එහෙදී. දැන් ගොඩක් පරණයි. ඉතින් කාඩ් එකේ තිබුණේ මෙඩිටේෂන් ක්ලාසස් පැයට පවුම් ඒ කාලේ පවුම් 5යි නැත්නම් 6යි. එහෙම කියලා තිබුණේ කාඩ් එක මම ගෙනලා තාමත් තියෙනවා. දවසක ඔන්න පෙන්නන්නම්. ඉතින් එහෙම දැන් මම තනියෙන් කල්පනා කරා භාවනා කරන්න ඒවට පන්ති තියෙනවා පිටරටවල. සල්ලි දීලා භාවනා කරන්න UK වල. එහෙම. ඉතින් මම නිකන් කල්පනා කරා දෙයියනේ පුදුම වැඩක් නේද? ඊර්ෂ්‍යා පන්ති නැහැ, වෛර පන්ති නැහැ, ක්‍රෝධ පන්ති නැහැ නේද? ඊර්ෂ්‍යා පන්ති නොමිලේ තිබ්බත් යන්න ඕනේ නැහැ. ඒ ඔටෝ හම්බෙලා තියෙනවා අපිට. යථාර්ථය. ඒක නිසා ඊර්ෂ්‍යා පන්ති, වෛර පන්ති, ක්‍රෝධ පන්ති ඒව නැහැ නේද? ඒ මොකද දන්නවද? අපේ ජීවිතවලට හැමතිස්සෙම වල් පැලෑටි තමයි පැලවෙන්නේ හැමතිස්සෙම. හොඳ ඒවා එනවා අඩුයි. මම හැමදාම කියන සඳුම් පැල, සමම් පිච්චපල් ලේසින් පැලවෙන්නේ නැහැ. චූටි වතුර ටික වෙනත් ඒ මැරෙන්න මල්ලෝ. ඒකයි. අර හොඳ දේවල් අම්මාවරින් තමයි කරගන්න වෙලා තියෙන්නේ. ඒකයි. ඉතින් මම ඔයාලට කියන්න ගත්තේ ඊර්ෂ්‍යා පන්ති, වෛර පන්ති, ක්‍රෝධ පන්ති, ඒවා මොකුත් නැහැ. අර මේවට පන්ති තියෙනවා. අම්මාවරින් මේක ඉගෙන ගන්නී. ඇත්තටම මේක අමාරුයි ඉගෙන ගන්න මේ මෛත්‍රී කරන්නේ මම නම් මගේ පෞද්ගලික මතය නම් ඇඳගෙන සුදු ඇඳගෙන සීමා සහිත වෙලාවක් බිම ඉඳගෙන භාවනා කරනට වැඩිය මම ගොඩාක් කැමතියි මේ මගේ ගොඩාක් කැමති දවස පුරා භාවනාවෙන් ඉන්න ඕන. දවස පුරා භාවනාවෙන් නැගිට වෙලා බුදුහාමුදුරගේ නවආරාධි බුදුගුණ නම එකක් ගන්නවා අරහං. තේරුම. නින්දර යනකම අරහං තේරුම. හෙට විජ්ජාචරණ තේරුම. සුපටිපන්නෝ තේරුම. උජුපටිපන්නෝ තේරුම. ඒ විදිහට. ඒ විදිහට කරනවා නම් හොඳයි. මගේ පෞද්ගලික මතේ භාවනා කරනකොට බිම ඉඳ ගන්නට වැඩිය ටිකක් උස ඉඳ ගන්න හොඳයි කියලා මගේ පෞද්ගලික මතේ. ඒ කියන්නේ හේතුව මම පිළිගන්නේ දැකම බිම දාලා බිම පහන්නෙන් පත්තු කරනවානේ. දැන් ඔයාලා දන්නවද ඔය මේ ඔයාලා දැන් තොවිල් කරනකොට බහිර පූජා කරනකොට ඔයාලා දන්නවද? හැමතිස්සෙම චූටි බංකුවක් නේ කඩි මහත්තුරු කපු මහත්තුරු ඉල්ලන්නේ. මොකද දන්නවද? පොළවට පල්ලෙහාට යන්න යන තමයි පහළ කොටස් වලට ලින්ක් එක එන්නේ වැඩිපුර. පහළ කොටස් වලට ලින්ක් එකේ නොටක් ගාලා. ඒක බිම පහන් පත්තු කරන්න එපා පහළ මට්ටමේ කරන්න එපා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අරගොල්ලෝ පල්ලෙහාට කරලා කරන්නේ. ඒකයි. දැන් ඔයාලා බලන්න ඔය සමහර අය ලෙඩ සූ කරනවා කියලා ඔළුවට අත තියනවා ෆාස්ටර් ටයිම්. බිමටනේ වැටෙන්නේ බිමට තමයි උරාගන්නේ. පොළව ආශ්‍රිත මේ ශක්තිය ඇක්ටිව් වෙන්නේ අසුබ ශක්තිය නේද? අපාය වල ගැන උනත් කිව්වත් පොළව ආශ්‍රිතවනේ දිව්‍ය ලෝක ගැන උඩ ආශ්‍රිතවනේ කියන්නේ නේද? ඒක. ඒතකොට මම කියන්නේ හැමසෙම අර පොළවට පොඩ්ඩක් උඩින් තමයි කරන්නේ. භාවනා කරනවා හොඳ දෙයක් නේද? ඒක පොඩ්ඩක් උසින් කරනවා නම් හොඳයි. ඒකයි හැමදේම ෆොටෝ ඇමරිකාගේ ෆොටෝස් වුණත් මම කැමති නැහැ බිමින් තියනවා. දිහා උසින් තියනවා නම් කියලා කියන්නේ. තේරෙනවද? ඒකයි. ඉතින් අපි හැමතිස්සෙම දැන් අපි කේන්ද්‍ර බලන ගොඩාක්ම තියෙන අපේ ඇත්තටම අපේ රටේ 80ක් 90ක් විතර විවාහ ජීවිත අසාර්ථකයි. කොරන්නම් බලලා අර මේකල එහෙම තියෙනවා. ඒ හැමදේම මේ කියන්න බෑ. දැන් ඔයාලා මේ රටේ ඉන්න අය මට ඊශ්‍රායල් විවිධ රටවල ඉඳන් කතා කරනවා. ඊශ්‍රායල් නෝන කෙනෙක් මේ ළඟදී කතා කරා. ඔන්ලයින් කේන්දරයකුත් බැලුවා. මගේ වීඩියෝ එක හරියට හොඳ බලනවා ආසාවෙන් කියලා කිව්වා. ඉතින් මම ඉතින් නිකන් කතා කරලා සපදුක් මුලින් චුට්ටක් අහනවා. මම තොරතුරු අහන්නේ නැහැ. මොකද ඒතර කේන්දරේ අස්සෙන් තොරතුරු හොඳ නැහැ නේ. ඉතින් කටින් අල්ලගෙන වැරදි හිතන්න පුළුවන් නේද? සම්බෝහ වෙලාට වැඩි වුණා මම කතා කරන්නේ. මුලින් කතා කරන්නේ නැහැ. ඔයාලා බලන්නකෝ. එතන කිව්වා මේ ඊශ්‍රායල් මිනිස්සු හරි හොඳයි. ඒගොල්ලෝ යුද්ධෙව්වෝ. යුද්ධෙව් ජාතිකයෝනේ. ඒකයි. ඒ යුද්ධෙව් ජාතිකයෝ. ඉතින් ඒගොල්ලෝ ඒ දුකෙන් ආපු කට්ටියක්නේ. සාධාරණ චණ්ඩි ඒගොල්ලෝ ඊශ්‍රායල් ජාතිකයෝ. ඒකයි තියෙන්නේ. ඒගොල්ලෝ පොඩි බිම් කඩක් ඉල්ලගෙන තියෙනවා එංගලන්තයට කතා කරලා. ඒකේ ස්ථානගතලා ඒකේ ඉඳන් තමයි නැගිටලා ඇවිල්ලා තියෙන්නේ යුද ජාතිකයෝ. හරි පන්නරයක් තියෙන ශක්තියක් තියෙන හරි ජෙනුයින් අය සල්ලි තියෙන හොඳට පවර්ෆුල් අය. ඒගොල්ලන්ගේ හරි ශක්තියක් තියෙන. ඒගොල්ලන්ගේ ඔය මැඩම් සර් ඒව මොකුත් නැහැ. හැමෝම නම කියලා කතා කරනවා කියන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ලි හරි හිතවත් නම කියලා කතා කරන්නේ බය අඳුරන්නේ. මේ සයිරන් යනවලු බෝම්බ දානවා කියලා. මේ යනවලු. ඒ සයිරන් දාන අතර වාරේ ඒකේ නවත්තුව ගමන් ටක් ගාලා ඉරිචනවලු. බයක් අඳුරන්නේ නැහැ. තේරෙනවද? පොළොව යට උමන් අස්සටක් ගාලා රිංගනවා ආයි උඩට එනවා. ඉතින් එහෙම ඉන්නේ. ඉතින් එක එක රටවල එහෙමනේ නේද? මම දවසක කියන්නම් ඊශ්‍රායල් යුදෙව් ජාතිකයන් කොහොමද මෙහෙම උනේ ඒගොල්ලන්ට මොකද්ද කොයි ආකාරයකද ඒගොල්ලෝ ආවේ කියලා මම කියන්නම් ඔයාලට.
ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් මගෙන් මේ ඊයේද පෙරදා මේ ප්‍රශ්නයක් අහනවා මේ එක දරුවෙක්. අනේ සර් මේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියනෝනේ. බෝට්ටුවෙන් එන්න එපා කියනවා. ඇයි එහෙම එන්න එපා කියන්නේ? එහෙනම් මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්නේ අපේ රට ගීගුණයක් ලොකුයිද? ලැබු ගිනි තියනවා කියන රට ලොකුනේ. එහෙම කියලා. මං කෝ පුතා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියන හේතුව තමයි පහත් කරනව නෙමෙයි. බෝට්ටුවෙන් එන්නේ අන්එඩියුකේටඩ් අය. ඒ කියන්නේ අධ්‍යාපනය අඩු අය. නැත්නම් එම්බසි කියලා වීසා අරන් යන්න පුළුවන්. ෂෝමනි පෙළල්මි කරලා වීසා අරන් යන්න පුළුවන්. එහෙම නැතුව අර බෝට් එකෙන් යන්නේ අන්එඩියුකේටඩ් ගතිය පොඩ අඩු නිසා. දැන් මේක අහනවා. ඉතින් මං ඇහුවා ඕගලන්ගේ අම්මගෙන් අහන්න ඕගලන්ගේ පවුලට දැන් ඔයා කවදාරි මැරි කරලා ලේලි කෙනෙක් ගාව නූගත් ලේලි ගේන්න කැමතිද? ඕගලන්ගේ අයියට මැරි කරන නූගත් වයිෆ් කෙනෙක් ගන්න කැමති. ඒ වගේ තමයි මේ ලෝකේ හැටි. ඒ රටවලට ඕනේ මේ උගතුන් ගේන්න. ඒකයි. ඒ මොකද මේ පිරුණු කලේ දිය නොසැලී කියනවා නේද? දැන් අපේ රටවල ඒක නේපාලේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච රට. රජයේ ඉහළ නිලධාරීන්, ඒ කියන්නේ රජයේ ඇමතිවරු නේද? ඉහළම රජයේ ඉහළම අය. මැති ඇමතුරුන් ඒගොල්ලන්ගේ නෝනලා ක්‍රෝස් කරේ පහුගිය කාලේ. පුච්චලානේ මැරි. බුදුන් උපන් භූමිය. ඒකයි ඉතින් එතන. ඉතින් දුප්පත්කම උපරිමනේ ඒ රටවල්. ඉතින් සමහර අය බුදුහාමුදුරුවෝ ගැන කියලා මේ නෑ එහෙම කතා කරන්න එපා බුදුහාමුදුරුවෝ එහෙම කියලා. එහෙම හිතන්න නරකයි. බුදුහාමුදුරු දේශනාවේ ලෝකෝත්තර ටෙක්නික් එකක්. ඒකේ හරය තමයි උතුම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගය, උතුම් වූ චතුරාර්ය සත්‍ය සහ මධ්‍යම ප්‍රතිපදාව. ওই ටික තමයි. දැන් ඔයාලා මෙන්න මොන හරි ඕන කේස් එකකදී බලන්න ඔය කැටගරි එකට වැටෙනවා. ඔය කැටගරි එකට වැටෙනවා. අපි යථාර්ථය කතා කරේ. එහෙනම් අපි තියෙන නේපාලේ කියන රට එන්න දෙන්න එපා. දැන් කොහොමද මේ නේද මේ අපි කියන්නේ ඩෙන්මාර්ක්, ස්වීඩන් වගේ, අයිස්ලන්ඩ් වගේ නැගලා තියෙන්න එපා. එහෙම නෑ. ඒ ලෝකෝත්තර ටෙක්නික් එකක් කරේ. ඒ නිසා ඒ ලෝකෝත්තර ටෙක්නික් එක තමයි ගිහියන්ට කියලා දුන්නේ. ඔයාලට මතකද එක්තරා අවස්ථාවක ආනන්දය සර්පයා දුටුවේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. කාගෙන්ද ඇහුවේ? ආනන්ද මහරහතන් වහන්සේ. රජවරුන්ගෙන් ඇහුවේ නෑනේ. තේරෙනවද? ඒ රජවරුන් ඇහුවේ නැති රජවරුන්ට ඒක එච්චර කැප නෑ. රජවරුන්ට දැන් ඔය අපෙන් ඇහුවේ නෑනේ බුදුරජාණන් වහන්සේ. ඈ සර්පයා දුටුවේද කියලා. ඒකට හේතුව දැන් අපි සල්ලි අතෑරියොත් මේ සර්පය කියලා අතෑරියොත් අපිට මොකද වෙන්නේ? යුද්ධ පිටියක් නේ අපි නේද? ගෙදර කණ්ඩ නෑ, ඉන්න නෑ, සල්ලි නෑ. ඒකයි. ඉතින් ඒක රහතන් වහන්සේලාට, විහාරස්ථාන ස්වාමීන් වහන්සේලාට ඒගොල්ලන්ට තමයි උන්වහන්සේලා තමයි කිව්වේ. පන්සලට කිව්වේ. පන්සලේ ස්වාමීන් වහන්සේලාට. ඒකයි. ඒකයි සර්පයා දුර ඒක සර්පෙක් වගේ කියලා කිව්වේ. ඒකයි තියෙන්නේ. තාමත් ඉතින් ආරන් සේනාසල බස් ටිකට් එකක් උනත් නැහැ. උන්වහන්සේට වෙනම තියෙනවා ටිකට් රෝලක්. ඒක අර යන්නේ සල්ලි අතපත ගන්න නේද? ඒකයි මොන දේ වුණත් මම හැමසෙම කියන්නේ අතින් අල්ලන්න, හිතින් අල්ලන්න එපා කියලා නේද? ඒකයි. ඉතින් ඒක අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කිරීම හොඳයි. ඒක බෝට්ටුවේ ගියොත් හරවල එවනවා ෆ්ලයිට් එකේ ගියොත් සැලුට් ගහලා ගන්නවා. ඒගොල්ලෝ උගතුන් ඕනේ. එහෙනම් ඔයා මොකද ඔයගොල්ලෝ මොකද දෙන්න ඕනේ? උගතෙක් වෙන්න. ලොවෙන් එක් දෙයකට වෙයි සමත කියනවා නේද? උගතෙක් වෙන්න. උගතෙක් වුණ වටිනකම උගත කියන්නේ ડોක්ටර්ම නෙවෙයි. ඉංජිනේරම නෙවෙයි. මොකක් හරි උගතෙක් වෙන්න. ඒකයි ඉතින් දැන් සමහරට නර්ස්ට කියන්නේ ડોක්ටර් කියලා. ඇටෙන්ඩන්ට් කියලා නෑ. අපේ තමයි කැටගරි වෙන් කරලා තියෙන්නේ. ඒකයි මොන හරි සබ්ජෙක්ට් එකකින් උගත වෙන්න ඕනේ. දැන් UK වල ඉලෙක්ට්‍රීෂියන් කියන්නේ ඉංජිනේර කියලා. සිකියුරිටි මහත්තයාට CEO කියලා හොඳට ගරු කරනවා. CEO කියලා ගරු කරන අපේ සිකියුරිටි උනොත් සතපාර ගණන් ගන්නෑ නේද? ගෑල් ළම එකක් බලන්නේ. සිකියුරිටි ඇඳුමක් ගියොත් ගෑල් ළම එකක් බලන්නේ. පහත් කරනව නෙමෙයි ඇත්ත කතන්දරේ. ඒ කියන්නේ අපේ මිනිසුන්ගේ මනසින්. ඔයා බලන්නකෝ මේ මඩ සෝදාගත්තල ගොවියා රජකම සුදුසුයි කියලා කියනවා. ඔයාලා බලන්න අපේ මගේ තියෙන මංගල යෝජනා තියෙනයක් තියෙනවා. මගේ ආයතනයේ නොමිලේ කරන්නේ. මංගල යෝජනා හොයලා දෙනවා. මේ විවාහ වෙන්න ඕන අයට අපේ ආයතනයෙන් කරන්නේ. ඉතින් කිසි කෙනෙක් ගොවියෙක් ඉල්ලන්නේ නැහැ. ගුරුවරයෙක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ වෙන කැටගරි වලින් එන්නේ. අර කට වචනෙට අපේ තියෙන්නේ. ඇත්ත කතාව ඒක. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඒක පහත් කරනව නෙමෙයි අපේ රටේ හැටිනේ නේද? ඒකයි තියෙන්නේ. ඒ කියන්නේ එකක් කරන්නේ මට ඒකට මතක් වෙනවා දැන් මේ මට මතක් වෙනවා එක්තරා සම සමාජ මහත්තයෙක් එක කතා කරන්න හම්බුණා මට පහුගිය කාලෙක. සම සමාජ කියන්නේ දන්නවනේ කොමියුනිස්ට් සම සමාජ කියන්නේ ඒ කාලේ හොඳ බලවත්නේ. ඒතකොට කිව්වා ඒ කාලේ ඉතින් ඒ පක්ෂ වලින් ගම්වල ගිහිලා මිනිස්සුන්ට ජනහමු තියෙනවනේ. ඒ ජනහමුවකට ගිය වෙලාවේ අපේ රටේ නම කියන්න හොඳ නැහැ බ්‍රෑන්ඩඩ් එකක්. සම සමාජ පක්ෂී ඉහළම හිටපු ඇමති කෙනෙක් හොඳද? ඒ ගිහිලා මීටින් එකක් තියලා එහෙම වැඩ කරන අයට ඔක්කොම ගෝල ඔබතුමාලා මගේ සහෝදරවරු සහෝදර සහෝදරියෝ මගේ සහෝදර සහෝදරියෝ කවදාරි මගේ එන්න කොළඹට තේ කෝප්පයක් බීලා එන්න මගේ ගෙදර එහෙම කියලා ඔයාලා ඕන විදිහකට එන්න මම එන විදිහින් පිළිගන්නවා අපි සහෝදර සහෝදරියෝ කියලා හැමෝටම කතා දෙන්නේ සහෝදරයා සහෝදරිය සහෝදරයා සහෝදරිය කියලා.
එහෙම දැන් කතා කරලා තියෙන්නේ. මිනිස්සුත් ඒකට ෆෝම් වෙලා සහෝදර අහවල් නම කියලා සහෝදරයා කියලා කතා කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඔන්න ඒ කාලේ ඇමතිතුමාගේ ඔන්න ගෙදර එක්තරා කාලයක ඡන්දෙත් ඉවරයිලු දැන් ඡන්දෙ ඉවර පස්සේ දැන් ඉන්නවලු ගෙදර. දැන් එන්න කිව්වනේ මේගොල්ලන්ට ගෙදර තේ කවුප්පයක් බිලන්න එන්න කිව්වා. ඉතින් ඔන්න දවසක් බලනකොට මේ ඒ මට කියපු මහත්තයා කියනවා ඉතින් එයාත් ඒ ගෙදර හිටියලු. ඉන්නකොට වත්ත උදුරු ගගා හිටිය මනුස්සයාට මේ ගේට් එකට ගැව්වන් පස්සේ එයා ගිහලා ගේට් එක ඇරලා පස්සේ ට්‍රැක්ටර් දෙකක් ඇවිල්ලා තින්නේ. ට්‍රැක්ටර් දෙක පිරීලා සෙනග. ගොවි මහත්තුරු ගමේ ගොඩේ මහත්තුරු ඉතින් කැවුම් අරමේ අරගෙන ලැබරියාල් මහදාගෙන ආවලු. ඇවිල්ලා එකපාරට අරුපු ගමන් අහලා තින්නේ අර ගැම්මෙන් අහලා තින්නේ. නම කියන්නේ හොඳ නැහනේ. කෝ අර සහෝදරයා ඉන්නවද කියලා අහලා තියෙන්නේ. නෝනා දුවගෙන ඇවිල්ලා අහලා තින්නේ මොන සහෝදරයද? හාමු මහත්තයා. හාමු මහත්තයා. සහෝදරයා නෙමෙයි හාමු මහත්තයා කියලා. ඒ ගමන මෙතන ඉඳන්ම කියලා තියෙන්නේ හාමු මහත්තයා කියලා. සහෝදර කතා නැහැ. ඒත් අහරේදී ගමේදී සහෝදරය කියන කතා කරේ ඒ ගැම්මින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කිව්වලු චූටි වෙලාවෙදී හාමු මහත්තයා වොෂ් එකක් දාන් එයි පොඩ්ඩක් වාඩිලා ඉන්න ගමන් මේ කට්ටිය ගෙනාවත් අරගෙන යන්න ගියාලු. අර වචනේට අවුල් වෙලා. එතන ඉඳලා ඕගොල්ලෝ පොඩ එලින් ඉන්න කිව්වලු. එලින් වාඩිලා ඉන්න කිව්වලු. ගෙට එන්නේ නැතුව. එහෙම කිව්වා. ඉතින් ඕක තමයි ගොඩක් ඒවා ප්‍රායෝගික නෑනේ. අර මිනිස්සු අපර අන්දන එක ගොඩක් වෙලාට කරන්නේ දේශපාලනේ එහෙමනේ නේද? හැමදේම මේමයි. අපි ඒවා තේරුම් ගන්න ඕනේ. ප්‍රායෝගිකව නෑනේ. ඒකයි තියෙන්නේ. ඉතින් මම ඇත්තටම මේ අපේ රටේ හැමතිස්සෙම අපි හැම චූටි දේවල් වුණා හැමදේම හොඳට කල්පනාවෙන් බලන්න ඕනේ. මම සමහර ඔය මැලේසියාවේ, UK එංගලන්තේ, ඉන්දියාවේ, විවිධ බැංකොකේ මම විවිධ සංචාරය කරලා තියෙනවානේ. ඒ සංචාරය කරනකොට මේ මට එකපාරට මතකයට ආවේ චූටි එක්කෙනා ඇහුවා තාත්තේ කොහෙද යන්නද මම කිව්වා ස්ලේව් අයිලන්ඩ් එක යන්නම් කියලා. ස්ලේව් අයිලන්ඩ් එක යන්නම් කියලා. කොම්පැනි විදියට විහිළුවට කිව්වේ. නෑ ඉතින් මේ පිටරට ගියාම දකින්න තියෙන සමහර දේවල් මම දැක්කා ජිම් එකක්. ඒතොර ඒ ජිම් එකේ ගිහලා අපි ජිම් එකේ එක එක පදින්න තියෙනවා වැඩ කරන්න උපකරණ තියෙනවානේ. ඒ උපකරණ වැඩ කරනකොට එහා පැත්තෙන් බැටරි charge වෙනවා. කරන්ට් එකක් නිෂ්පාදනය වෙනවා. සමහර රටවල උදේට කීරි පාන් ඒ වගේ දේවල් උදේට වෑන් එකේ අරන් යනවා. දැන් අපේ රටේත් ඔය ඉංග්‍රීසි අකුතුනේ වාහන වගේ බැටරි වෙන දුර වාහන තියෙනවා ඒ රටවල වල. ඒ බැටරි charge කරගෙන යන්නේ. ඉතින් ඒවා මේ වගේ නෙමෙයි කිලෝමීටර් දවසට මෙච්චරයි එහෙම. ඉතින් ඒ charge කරලා යන බැටරි charge වෙනවා. ඉතින් ඒ වෙනුත් සල්ලි ගන්නවා. ජිම් එකේ අර මහන්සිලා වැඩ කරන අයගෙනුත් රෙන්ට් එකක් ගන්නවා. දෙපැත්තකින් සල්ලි එනවා. මම හරි ආසෙත් උනා. ඇයි ඒ? ජිම් එකේ මේ වැඩ කරනවා අරෙන් බැටරි charge වෙනවා. හොඳ මොලයක් නේ. හරි වටිනකමක් තියෙනවනේ. අපේ රටේ ජිම් තියෙනවා. ඇත්තරම මේ වගේ පාවිච්චි කරොත් හරි වටිනවා. ඒකයි තියෙන්නේ. මම ගෙවල් දැකලා තියෙනවා නාන්නේ වැහි වතුර කොමඩ් එක ප්ලස් කරාම එන්නේ නාන වතුර. නාන වතුර ටික හැමතිස්සෙම වෙනම භූගත ටැංකියකට යනවා. ඉතින් කොමඩ් එක ප්ලස් කරාම ඒක එනවා. ඒකට ආවට කමක් නැහැ නේද? ඉතින් ඒ නිසා එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ අපි හැමතිස්සෙම ටිකක් දුර හිතලා එහෙම කටයුතු කරොත් යම් කිසි හොඳ පැත්තක්, හොඳ දියුණුවක්, හොඳ ජයග්‍රහණයක් හොඳ පැත්තක් හැමදේම කරන්න පුළුවන්. ඒකයි අපි දවස් අපි දුර බලන්නේ නැති එකනේ වෙලා තින්නේද? ඒකයි. දැන් අපේ දරුවන්ට උනත් අපි කියන්නේ අපි අපේ හැමතිස්සෙම අපේ අම්මලා කියන දේ තමයි අපි කාටම මේ කැම බිම කන්න ගියාම අපේ දරුවෝ හරියට තෝරනවා. හරියට කන්නේ නැහනේ. ඒ කියන්නේ මම හැමසෙම කියන්නේ ඩෙත් මූඩ් දාගෙන ඉන්න බලන්නේ. සර්වයිවල් මූඩ් නෙමෙයි ඩෙත් මූඩ් නැත්නම් සෙක්ස් මූඩ් නේ දාන්නේ. කන්න ගියත් ඒ වගේ. මේ කිමිකල් බර්ගර් මේවන කැමති නේද? ඉතින් හැමදෙස්සෙම මට කියනවා අනේ සර් ඔයා වීඩියෝ එක කරනවා මොන හරි අපේ දරුවන්ට මේ හරියට කන්න කියලා දෙන්නකෝ. මමත් කිව්වොත් මාවත් එපා අපේ දරුවන්ට. කෑම බීම ගැන එහෙම කිව්වොත් මම ඒ දරුවන්ට එහෙම කියලා තේරුමක් වෙන්නේ නැහැ. මම අම්මලා තාත්තලාට කියලා දෙන්නම්. මමත් කරන ටෙක්නික් එකක්. අපි දරුවන්ට කන්න දෙනකොට අපි කියන්නේ අපේ ගෙදර කරන දේ තමයි ඔය එළවලු කන්නේ නැති එළවලු තියෙන කොහිල, කංකුම්, පලා වර්ග, අයින් කරන බණ්ඩක්ක, වම්බොටු ඔය ඔක්කොම හීනියට අපි ලියනවා. හීනියට ලියලි වෙලා පොඩි ටෙම්පරාදුවක් දානවා. දාලා එක පැත්තකින් තියනවා. පිටි ටිකක් අරගෙන අපි ඒක පොල් වතුරෙන් අනනවා. අනලා ඊස් ටිකක් අපි දානවා අපසෝව ටිකක්. දාලා පිපෙන්න අරිනවා. පිපිලා ඉවුනට පස්සේ පැය කීපයක් පිපෙනවනේ මේ දෙක මික්ස් කරනවා. මික්ස් කරලා කලවම් කරලා ඉවරලා දැන් හොඳට පිපිලානේ තියෙන්නේ. මේක පෑන් එකකට දාලා අපි බේක් කරගන්නවා ඒක රෝස්ට් කරගන්නවා. මේ පීසා එකක්. පින්සලකින් අපිට බටර් ටිකක් මාගරින් ටිකක් උඩින් දෙපැත්තට ගාලා ආයි දැම්මම රන්වන් පාටට මේක පීස් එකක් වගේ වෙනවා. හැබැයි 80ක් 90ක් තියෙන්නේ එළවලු. එළවලු කියන්නේ අපි ලාභ එළවලු. කොහිලා ඒ වගේ දේවල්. ඒකට අවශ්‍ය නම් ඔයාලට ඕන නම් විතරක් උඩින් කැමති නම් විතරයි ඒක අත්‍යවශ්‍ය නැහැ. මොන හරි චීස් කෑල්ලක් උඩින් දාගෙන පොඩි කෑල්ලක් తీරොන බටර් පොඩ්ඩක් උඩින් දාගන්න පුළුවන්. ඒතකොට පීස් එක කියන එක අංග සම්පූර්ණයි. එහෙම එනවා.
ඒක දෙවෙනි එක තමයි දැන් අපි ඇත්තටම අයිස්ක්‍රීම් ඒ විවිධ දේවල් දෙනවා දරුවන්ට අම්මලා බුද්ධිමත් වෙන්න මේවා දෙන්න. හරි විදියට. ඔයාලා බලන්න මේ කුරක්කම් තියෙන කුරක්කම් ටිකක් ලිපේ තියන්න. කුරක්කම් ටිකක් ලිපේ තියලා පොල් කිරි ටිකක් දාලා ඒ ඝන වෙන විනාඩි 10ක් වුණ ඝන වෙනවා. 10ක් යන්නේ නැහැ නේද? කපන්න සයිස් එක කෑලි කපන්න පුළුවන් මට්ටමට එනවනේ. ඒක හැදීගෙන පැහිගෙන එනකොට ඒකට බිස්කට් කෑලි මාරි බිස්කට් ටිකක් කඩලා දාන්න. ඒකට දාන්න. දාලා සීනි ටිකක් පොඩ උණු කරලා ටිකක් දාන්න. වැඩි දාන්න එපා. උණු කරලා දාන්න. මුද්ද රස පලං කජු එහෙම ඕනේ නැහැ. ඒව දැම්මොත් ඒ හොඳයි. අවශ්‍ය නැහැ. ඊට පස්සේ දාන්න. බිස්කට් පුඩින් වගේනේ. තේරෙනවද? සීනි ටික උණු කරලා දැම්ම. තලපේ වගේ. එතකොට මේ කපලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කපලා අරගෙන උණු කරපු පැණි ඉතුරු කරගෙන ඒක උඩින් දාන්න. උඩින් ටොපින් එක වගේ දාන්න. টොප් එකට. මේ විදිහට දාලා ෆ්‍රිජ් එක දාලා හොඳට කූල් කරලා කෑලි කපලා ගන්න බලන්න බිස්කට් පුඩින්. හැබැයි මොනවද තියෙන්නේ 90ක් කුරක්කම්. ඒ අඩු වේදයි විනාඩි 10යි. ඒතර ඒක කනවා නම් ඉතින් වේලක් හොඳට කූල් කරලා වේලක් කවර් වෙනවා. ඉතින් ඒක නිසා අපි බුද්ධිමත් දරුවන්ට කියනවා දැන් නැහැ. අම්මා කියන්නේ මට දරුවන්ට කියන්නලු. දරුවන්ට කිව්වොත් මගේ වීඩියෝ එකත් එපාවි. අම්මලා දැන් මේවා කරලා බලන්නකෝ. සරලයි නේද මමත් කරනවනේ. ඉතින් ඒ වගේ අපි වැඩ කටයුතු කරගත්තොත් හොඳයි නේද? මෙහෙමනේ අද කිමිකල් නේ තියෙන්නේ. දැන් ඔයාලා කියන්නේ දැන් ඔයාලා දන්නවනේ ඔය එක එක බීම ಜಾති තියෙනවානේ. ඔරෙන්ජ් ක්‍රෂ්, ඔරෙන්ජ් බාර්ලි ඔය එක එක ಜಾති ඔරෙන්ජ් නම ගහලා තියෙනවානේ. ඔයාලා හොඳට බලන්න ඒකේ දොඩම් ගෙඩියක් පෙන්නලා තියෙන්නේ නැට්ට නෑ. ඔයාලා හොඳට බලන්න. අතීතයේ ඔකට විරුද්ධව නඩුවක් ගියා. ඇයි දොඩම් ගෙඩිය පෙන්නුවොත් අනිවාර්යෙන් 100ට ගාණක් percentage එකක් ඔරෙන්ජ් ජූස් තියෙන්න ඕනේ. මේක දොඩම් ගෙඩිය නේ දොඩම් ලෙල්ලක්වත් පෙන්නලා නෑනේ. ඉතින් ඒ නිසා දොඩම් ගෙඩිය දාන්න බෑ. ඉතින් මම හිතන්නේ උසාවි නඩු කේස් එකක් ගියා. ගියාට පස්සේ මේගොල්ලෝ තහනම් කරලා මොකක් හරි කේස් එකක් ආවා. ආවට පස්සේ මේගොල්ලෝ එතන කියලා තිබුණේ මේක මේ දොඩම් ගෙඩියක් නෙවෙයි ෆුට්බෝලයක් කියලා. රෝස පාට ෆුට්බෝලයක් මේ තමිලි පාට ෆුට්බෝලයක් කියන්නේ. ඒකයි ඉතින්. ඒක නිසා තමයි නැට්ට දාන්නේ නැහැ. ලොකු රවුමන්ඩ් තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ තව එකක් බලන්න පෝටෙලෝ. ඒ පෝටෙලෝ එකේ මිදි ගෙඩි නැහැ මිදි කොළනේ තියෙන්නේ. මොන හරි ෆෘට් ජූස් එක ෆෘට් පළතුරු මොන හරි ගෙඩි තිබ්බොත් අනිවාර්යෙන් 100ට ගාණක් ඒ ජූස් එක තියෙන්න ඕනේ. 100ට නෙමෙයි 100 එකක්වත් නැහැනේ මිදි යුෂ. මිදි පාට තිබ්බට ඒක නිසා මිදි කොළ දාන්නේ එකයි. ගෙඩි පෙන්නන්න තහනම්. ඒකයි අපි දරුවෝ දන්නේ නේද පොඩි ළමයි ඔය දන්නේ නැනේ. අපි දන්න දේවල් ඔය ළමයි දන්නවද? ඒකයි දොඩම් ගෙඩිය පෙන්නුවොත් අනිවාර්යෙන් ජූස් තියෙනවා. ජූස් දන්නේ නැහැ ජීවිතේ. තේරෙනවද? මිදි ගෙඩිය පෙන්නුවොත් මිදි ජූස් තියෙනවනේ 100ට ගාණක්. 10%කට අඩු ප්‍රමාණයක් මම හිතන්නේ තියෙනවා 10% වගේ මට මතක 10වත් දාන්නේ නැහැ. ඒ නිසා මේ හැමදේම අන්දලා තියෙන්නේ. අපි ටීවී එකේ තියෙන කෑම නෙවෙයි අපි හරි දේ ගෙදර හදන් ගන්න. දැන් ඔයාලා ඔය කොත්තු කනවා කොත්තු චීස් කොත්තු ගා ජනප්‍රියනේ. මේ ළඟදී ඉතින් ගිය වෙලාවක ඉතින් මං කිව්වා ගෙදර ඇවිල්ලා චීස් කොත්තු කියලා තියෙන්නේ පොඩි චීස් කෑල්ලක් දානවා. දාලා ඉවරලා මේකට එලකිරි කප් එකක් තමයි දාන්නේ. ඒක දාලා අනලා ගන්නෙ. එලකිරි කප් එකක් දාලා පොඩි චීස් කෑල්ලක් දානවා. එච්චරයි. ඒ චීස් කෑල්ල දෙකට කඩලා දාන්න. උගත් තැන්වල. ඒකයි අපි අත්ආදරයට අපිට දෙන්නේ නැහැ නේ සාප්පුවල ඉන්නේ නේද? අපි දැනගන්න ඕනේ හරි දේ දෙන්න. චුට්ටක් මට එම්බිරිසා වගේ. එම්බිරිසා වගේ චුට්ටක් මේ ටිකේ මට එම්බිරිසා හැදෙන්නේ නැහැ ලේසින්. ලේසින් හැදෙන්නේ නැහැ. මගේ ඇඟ ඩ්‍රයි ගොඩක්. ඒතර හැදෙන්නේ නැහැ මට. මම හැදෙන්න ආසයි. ඉඳලිට හැදෙන්න ඕනේ. ඒතර මේ ඔක්කොම ක්ලියර් වෙනවනේ. ඔක්කොම පිරිසිදු වෙනවා. එම්බිරිසා ඇදුණු සමහර එම්බිරිසා වැඩි මට එහෙම නැහැ. වියලි සමහර ඇඟවල වියලිනේ. මගේ ඩ්‍රයි ගතියක් තියෙනවා. ඒකයි UK ඉන්න කාලේ මම අපේ අක්කා එහෙම පුදුම වුණා මම රැට මහා සීතල හිම වැටෙද්දිත් යනවා බය නැතුව. මට සීතල ඉච්චර දැනුන්නේ නැහැ. ඇයි ඇඟේ ඩ්‍රයිනේ. සමහර රට එමන්න බෑ. එතන අර වගේ රටවල ගියාම කිසි අවුලක් නැහැ. ඇයි සීතල දැනෙන්නේ නේද? ඒකයි එම තියෙන්නේ. ඉතින් හෙම්බ්‍රිසා ඉඳලා හැදෙන්නත් ඕනේ. ඒතකොට මෙයා ක්ලියර් වෙන පිරිසිදුලා යනවා නේද? ඒකයි. ඉතින් අපි හැමතිස්සෙම සමහර ධර්මයේ ඕ විවිධ දේවල් කරනකොට මිනිස්සු මම් මුලා වෙනවා. ඉතින් එහෙම වෙන්න අර මම ඔයාලට මේ වීඩියෝ එකේ ඉතින් දිගට මාත් එක්ක ඉන්න කියන්නේ හරි දේ පෙන්නන්න. මේකයි. මගේ යාළුවෙක් ඉන්දියාවෙන් ඉඳන් කතා කරලා කිව්වා මෙහෙමයි මේ ළඟදී ඉන්දියාවේ කෝවිලක ඒ කෝවිලේ දේව පිළිමයක් තියෙන පිළිමේ අස්සෙන් වතුර ඇවිල්ලා සීතල වතුර. ඒ දෙවියන්ගේ පිළිමේ කිට්ටුවෙන් සීතල වතුර ඉතින් මිනිස්සු ඔක්කොම මහා විශාලට වැඳ පුද නමස්කාර කරමින් අර සීතල වතුර අරගෙන බීලා දෙවියන්ගේ ඒවා කියලා ප්‍රසාද ජලය වගේ තියෙනව නේද? ඒ වගේ අරගෙන මිනිස්සු පේපර් වල බෝතල් අරන් ඇවිල්ලා එනකම් බලයි පොලිම පාරට එනකම්ලු. ඉතින් ඇත්තටම අවසානයේ බලන්න ගියාම මොකක්ද දන්න වෙලා තියෙන්නේ? AC එකේ වතුර එක ලීක් කළා. AC එකේ බටේ අවුට් එකට එනෝනේ අර ඩර්ටි වෝටර් යූස් කරලා පස්සේ
අපිරිසුදු වතුර එළියට උනේ ඒක ඒ ලයින් එක කැඩිලා. ඒකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් ඉන්දියාවේ ටක් ගාලා ඒ කියන්නේ අපි તો පාරේ යනවා මෙහෙම යනවා කියනකො කවුරු හරි කෙනෙක් ගහකට යනකොට එයා ඒකට වඳින්න බලනවා. ඒ සමහර පහත් වන්නේ මේ හැටි. මගෙත් එක යූකේ හිටියා වෙන්කට් රෙඩි කියලා මගේ යාළුවෙක්. එයාගේ නම වෙන්කට් රෙඩි. මගේ යාළුවෙක් හිටියා. ඉතින් මගේ වැඩ කරේ. ඉතින් එක දවසක් මිනිහට දත කැක්කුම හැදිලා. උඩටම අමාරුයි. ඉතින් මං දත කැක්කුම හැදිලා මම හොස්පිටල් එකට අරන් ගියා. එහෙම ඒ වගේ එකපාරට යන්නත් බෑ. මට මතක විප්ස් ක්‍රොස් කියලා හොස්පිටල් එකක් තියෙනවා UK වල. එතෙන් තමයි අරන් ගියේ. ඊට පස්සේ මෙයා අරන් ගියාට පස්සේ දැන් මෙයා කැක්කුම හරියට. කැක්කුම තියදී මේ දත් ගලවන්න බෑ කියලා මම ටැබ්ලට් එකක් දීලා මොකක් හරි කරලා චුට්ටි වෙලාවක් ඉන්න කිව්වා. ඉතින් පැයක් විතර යනකොට මට කැක්කුම අඩු වුණා. ඊට පස්සේ අඩු වුණාට පස්සේ ડોක්ටර් මෙයාගේ දත ගලවන්න ලෑස්ති වෙලා වැඩේ කරලා කරන්න ලෑස්ති වුණා. ඉන්දියන් ડોක්ටර් කෙනෙක්. ඉතින් මෙයා සතුටු වුණා. ඒගොල්ලන්ගේ රටේ කෙනෙක්නේ. මෙයා මේව තියෙනකොටම කෑ ගැහුවා. කෑ ගහනකොටම මම ළඟ හිටිය අල්ලගෙන. එතකොට මෙයාට කිව්වා කන්ටට ડોක්ටර් යමක් කිව්වා. කිව්වට මිනිහාගේ සද්ද නැති වුණා. මං එනකන් කිව්වා මේ මං වෙනකොට ඇහුවා මේ රෙඩි මොකක්ද කිව්වේ කියලා. රෙඩි මොකක්ද කිව්වේ කියලා ડોක්ටර්. එතකොට කිව්වා එයා අපේ රටේ කෙනෙක්නේ. අපේ රටේ සමහර පළාත්වල අපි මගේ ඉන්න ඒරියා එකේ එහෙම දත් ගලවනවා කියාගෙන පාරේ යනවලු. පෙට්ටිය අරගෙන. ડોක්ටර්ස්ම නෙවෙයි. අර අපි ඉන්නේ ෆාමසිස්ලා වගේ සාමාන්‍ය මට්ටමේ අය දත් ගලවනවා කියලා අපේ පාරේ යන්නේ නේද? සතුරු මුවක් තියනවා කියලා එමයන්. එහෙම යනවලු හොඳද? දත් ගලවනවා කියලා. ඉතින් ඊට පස්සේ ගෙදර කවුරු හරි කීප දෙනෙක් උත්තර අල්ල ගන්න ඕන. අල්ලගත්තට පස්සේ මොකක් හරි ටැබ්ලට් එකක් තියලා සමහර අය දැන් නම් ස්ප්‍රේ කරන්න ඕනේ. ඒ දවස්වල ස්ප්‍රේ නෑලු. ගම්මුවෙන් ගලවන උදක. අල්ලගෙන. දැන් ડોක්ටර් අහලා තින්නේ විනා වෙලා උඹට එහෙදි මේව අල්ලලා අර මෑන් ඇවිල්ලා දත් ගලවන මුකුත් ප්‍රශ්නයක් නෑ නේ. මම මෙතන හිරි වට්ටලා ස්ප්‍රේ කරලා පරිස්සමින් මේ හොඳට කරනකොට නේද කියලා විහිළු කරවලු. කන්ට කරලා. ඉතින් ඒකයි. එහෙම කිව්වා මිතේ ඒ යාළුවා මට කියනවා සමහරලාට කන්ද ඇද ගන්න බැරුව තිරික්කලේ තියාගෙන සමහර මිනිස්සු ඉන්දියාවේ ඉන්නවලු කන්දු ඇද ගන්න බැරුව. මිනිස්සුව දාගෙන උඩ ඇද ගන්න බැරුව. එතකොට කන්ට කරලා බ්‍රෝකර්ලා ඇවිල්ලා අහනවලු ගෙදර යන්න මාමේ මං එන්නම් එක වගුවඩුවක් දෙමු කියලා. ඔයාට 25000ක් දෙන්නම් කියලා. ඇද ගන්න බැරුව ඉන්න අයට. ඔයා ගෙදර ඉන්න අදින් පස්සේ 25000ක් ගන්න කියලා. ප්‍රෙග්නන්ට් ලේඩීස් ලයිනෝට අහනවලු කන්ට කරලා මේ ඇත්තටම එයා කියනවා මේ කලර් රූපේ ඒක විකුණනවද කියේ කලලේ. ඒ වගේ කියනවලු. ඉතින් හැටි ඉන්දියාවේ වකුගඩු එහෙම දින ඒ වගේ තියෙනව නේද? ඉන්දියාව මගෙන් අහනවා මේ එක්කෙනෙක් එක දවසක් මේ ඉන්දියාවේ එක ප්‍රාන්තයක් එක පැත්තක් හොඳ පෝසත් නේද? දැන් ඔය සිනමාවේ අර මේ ඉන්න කට්ටිය ඉන්න පැත්ත කොහමද? සුපිරිනේ හොඳ පෝසත් නේ. ඔයාලා බලන්න ඉන්දියාවේ එක පැත්තක් දුප්පත්. දැන් ඔයාලට හිතුන්නේ නැද්ද මේ ඉන්දියාවේ එක පැත්තක් පෝසත් වෙන්නත් එක පැත්තක් දුප්පත් වෙන්නත් කොහොමද හේතුව කියලා? නිකන් හිතන්න මම ඒක ගණනය කරලා බැලුවා. මට අහු වුණා ඒ ටෙක්නික් එක. මොකක්ද දන්නවද? ඉන්දියාවේ මෙහෙමයි. එක පැත්තක් පෝසත් වෙන්න එක පැත්තක් දුප්පත් වෙන්න හේතු උනේ ඉන්දියාවේ දැන් දරුවෝ උපදිනවනේ. දරුවෝ උපදිනකොට කුසල් බලය පංච මහා පුරුෂ යෝග කුසල් account එකේ credit balance එහෙම තියෙනයි උපදිනවා. දැන් අපි ආවම කියන්නේ ටක් ගාලා. මම ඉතින් අර පාන සෝලෝක දන්නද පොඩ්ඩක් ඉතින් පොලිස් විදිහට කියන්නේ කේන්දර ගැන නේද? ඉතින් ඒව කියන්නේ ඉතින් කුසල් account එකේ credit balance දැන් ඉන්න දරුවන්ට එහෙම එපා කියන්නේ නැත්නම් පිළිගන්නේ නැහැ මේ ශාස්ත්‍රේ. එහෙම තියෙන්නේ නැත්නම් ඒ කුසල් බලය තිබුණ නැත්නම් ගෝල් පේස් ගිහලා අරගල කරන්න වෙනවා කියලා මම පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා කුසල් බලය තිබ්බොත් දෙයියන්ටත් ලේසි දෙන්න. ජ්‍යොතිෂ වේදිතත් ලේසි පහදලා දෙන්න. අම්මලටත් ලේසි දරුවටත් ලේසි. කුසල් account එකේ credit balance උත් කොයින් හරි පාර කැපිලා එනවා. තේරෙනවද? ඉතින් ඒ හින්දා දැන් ඒ රටේ එහෙම කුසල් බලය වැඩි පංචමහා පුරුෂ ගුණ බලවත් හතර කේන්ද්‍ර පිරිච්ච පවර්ෆුල් කේන්ද්‍ර රවි 11 කෝටියක් දොස් බංක දින සස යෝගේ මාළවික රුචක යෝගේ උතුම් භද්‍රා යෝගේ උතුම් ගුරුහංස යෝගේ ආදී විවිධ යෝග වලින් උපදිනවා. එහෙම උපදිනකොට එහෙ ඉන්න අය දැන් අපි අපේ ජ්‍යොතිෂ වේදින් නම් ඒක තාම කරන්නේ නැහැ. කරන්න එහෙ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අහවල් දවසේ ආව වෙලාවට ආවල් හොස්පිටල් එකේ ආවල් මෙහෙම කෙනෙක් උපදිනවා කියලා ඒගොල්ලෝ කියනවා. උපදිනවා කියන හොඳද? ඒ කිව්වට පස්සේ අර සල්ලි දන කුයරෝ ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ මේ ඒරියා එකේ මේ වෙලාවට උපදින දරුවෝ ඇනලයිස් කරගන්නවා හොස්පිටල් වල. අපි කියව ලබන මාසේ හරිද? 9 වෙනිදා ගුරුදා පූර්ව භාග 6යි 10ට උපදිනවා. අරගොල්ලෝ කරන්නේ මේ වෙලාවට ඉපදිච්ච දරුවෝ ඉන්නවනේ. අන්නේ දරුවන් අල්ල ගන්නවා. සල්ලි දීලා ගන්නවා. දුප්පත් කවි උපරිමනින් මම මේ ඉන්දියාව ගියා මට පුදුම හිතුණා. දැන් අපේ නම් ස්කූල් සර්විස් වාහන ඔයා කියන්නේ මේ
මේ ස්කූල් සර්විස් වාහන දැන් අපේ තියෙන ඔය ඔෆිස් කාර්යාල ප්‍රවාහන සේවා තියෙනවද? ඒවා ඉතින් මොනවා වුණත් ටිකක් පරණ වුණත් කම්ෆර්ටබල් ගතියක් තියෙනවනේ. ඒ තියෙන්නම බට්ට වෑන් ඔය තියෙන බට්ට වෑන් බට්ට ලොරි එහෙම ඒවට බංකු හයි කළා මම දැක්කේ. ගොඩක් මේරියාවල. දැන් අර බයි රෝඩ් වල තියෙන බස් තියෙනවනේ පොඩි පාරවල සිග්නල් කෑලි අරුම පාරේ හැලෙන සයිස් එකේ. කෑලි හැලියනේ. කී අවුරුද්දකින්වත් හොදලා නැහැ. කිලුටුයි. එහෙමයි. හැටි. ඒකනේ ඉස්සර කාලේ අපිරිසුදුකම එයාලට එච්චර ගාණක් වුණේ පහත් කරනව නෙමෙයි. අර සුද්ධෝ ඒ රට අල්ලගත්තට පස්සේ සුද්ධ අල්ලගන්න එනකොට ඒ ප්‍රචාරය කරේ වොෂ්රූම් හැදුවේ නැත්තේ ඒකයි. ඕගොල්ලෝ ගිහලා පාරේ කැත කරන්න කිව්වලු. ඒතර ඔක්කොම පාරේ කැත කරන්නේ. කැත කරාට පස්සේ සුද්ධට ඕ වගේ හරි අප්පිරියයි. හරි අප්පිරියයි. දවසක් එහිනකොට මම අපේ ටීවී එක ඇදිලා ටීවී එක ඇරලා හදන්න කෝල් කරා. ඒතර ඉංජිනේර ආවා. ආවට පස්සේ ඒක බං බලාගෙන ඉන්නව නෑ. එයා ගිහිල්ලා. ඊට පස්සේ බලනකොට කෝල් කරලා බලනවා නෑ නෑ මම ආවා කිව්වා. මම මොකද කියලා. ඔබගේ ගෙදරින් කරි ස්මෙල් කමින් කිව්වා. කරි ස්මෙල් කමින් කියලා කියන්නේ මේ කරි ව්‍යංජන සුවඳාව කියලා. ඒකට ඉන්න බෑ ඒගොල්ලන්ට. සමහර අය එමය. සයි රටවල සැලඩ් කන ගෙවල් තියෙනවා. සමහර ගෙවල්. සමහර අයිතිකවර ඒවා හොය කුලියට දෙනවා රෙන්ට් එකට. ඒ සැලඩ් කන ගෙවල් කිලුට් වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් අර මම කියන්න ආවේ අන්න ඒකයි. ඉතින් ඒ ඉන්දියාවේ හැටි එහෙමයි. එහෙම තියෙනවා. එතකොට අර පෝසත් පැත්ත පෝසත් වෙන දුප්පත් පැත්ත තව දුප්පත් වෙනවා. ඒ දුප්පතට දුප්පත් කමින්ද මේ දරුවෝ විකුණනවනේ. ඒකයි. දුවලා ඉපදුනාම පෞගි කාලේ එක දිගට නැති කළා දැම බඩේදී මිනිහ නැති ඇති කරනවා. ඒ කතාව දෙකක් නැහැ. ඇයි දෑවැද්ද දෙන්න වෙනවනේ. මාර වැඩක් නේ. ඉතින් අපේ ළඟ එහෙම නෑ දරුවෝ දුවෙක් ඉන්නවා කියන්නේ ගේ අයිසින් කරා වගේ. පුත්තු වගේ නෙමෙයි ගේ දුව නැත්නම් වැඩක් නෑ. ඒක ඉතින් අයිසින් කරා වගේ ඉතින් අපි හැමෝම ඉතින් අපේ ගෙදර දුවෙක් කියනවා අපි පොඩ්ඩක් බයිට් කළා. ඒ කියන්නේ සතුට අවුස්සලා පොඩි ෆන් එකක් ගන්න මම විතර නෙමෙයි අපේ හැමෝම එහෙමයි. ඔය දුවෙක් ඉන්නවා කියන්නේ අපි ආසයිනේ ඉතින් අපි ඊරු කරලා අවුස්සලා එහෙම කරගත්තාම අනේ කියලා ගෑ ගහනකොට ඉතින් අර පොඩි ගතියක් තියෙනවා. මේක දුවෙක් නැත්නම් වැඩක් නෑ. ඉතින් සමහර රටවල ඉතින් මම කියන්නේ බුදුන් උපන් දේශයේ වුණත් බුද්ධ ධර්මයේ තියෙන්න ඕන දෙවියෝ අදහන පළාත් වුණත් ඕක තමයි ඇත්ත කතාව කියන්නේ ඔයාලට. යථාර්ථය. අපි හැමතිස්සෙම යථාර්ථය කතා කරන්න ඕනේ. දැන් මේ පිරිත් කතා විදි වුණත් මම ඔයාලට කිව්වේ මේ යථාර්ථය. ඒ කියන්නේ පිරිත් නරක දෙයක් පිරිත වටිනවා හරියට. පිරිත ස්වාමින් වහන්සේලා දේශනා කරන උඩුයම් බැදලා පාවඩ දාලා රාජාසන හදලා අර නුගකොළ නාකොළ කොඹකොළ මේ ඊතන මේ කොළ එල්ලලා හරිද රාජාසන හදලා උඩුයම් බැදලා පාවඩ දාලා පිරුවට දාලා දේව ආරාධනා කරලා මගුල් බෙර ගහලා අති පිරිසුදු කරලා කහ වතුරේ හොදලා අති ගෞරවයෙන් කියන පිරිත. අපි කියනවා අපි ගෙදර නිකන් දාලා නිදා ගන්නවා. කුණු කළ පෙරාගෙන. පිරිත් දාගෙන බාබිකියු දානවා, පිරිත් දාගෙන සෙක්ස් කරනවා. ඕකයි මම එපා කියන්නේ. ඉතින් ඒක ඒතර හොඳ නෑ. ගෙවල් ඇයි අපි එහෙම ගෙවල් වල දාගන්නේ අනවශ්‍ය විදියට? මොකද්ද ප්‍රශ්නේ? ඒක එහෙම ඕනේ නෑ. ඒක අපි වරද්දලා තේරුම් ගැනීමනේ ඕකේ තියෙන පන්සා කියලා පිරිත් කියන්නේ. වටිනවා. දැන් ඔය හන්දිවල බුදු පිළිම හදලා තිනවා මම හරියට නෝට් කරනවා යනක වාහන නවත්තලා බලනවා. විශාල බුදු පිළිම. හරි වටිනවා. ඔය හන්දාවට බලන්නකො මලක් පූජා කරලා නැහැ පහනක් පූජා කරලා නැහැ. ඒකයි නිකන් ගොඩ නැගිලා හදලා විවෘත කරලා සද්දෙන් තියෙනවා. පිරිතුත් දාලා එක්කෙනෙක් එනවාද බලන්න මලක් පූජා කරලා යන්නේ ඔයාලා දකින්නවද මේ හන්දිවල කවුරු ඇවිල්ලා බොහොම කලාතුරකින් එන්නේ. ඒකයි මං කියන්නේ ප්‍රැක්ටිකලි කරන්නේ නැහනේ. ඒකයි දැන් බුදුරජාන් වහන්සේ දැසකලේ නුඹට මා දකින්න එසේනම් මාගේ ධර්මයේ දකින්න කියලා. ඒකයි යෝ ධම්මං පස්සේ සෝමං පස්සති. ඒක නිසා බුදුහන්සේගේ ධර්මයේ තුලින් දකින්න කියලානේ දේශනා කරන්නේ. අපි ඔක්කොම පිළිම හදලා ඔක්කොම කළා තියලා පිරිසුදු දාලා පැය 24ම දීලා නේපාලේ වගේ වුණොත් වැඩක් නැහැ. බුදු උපන් බිම නේපාලේ දැක්කනේ සත්තු වගේ රෝස් කරලා අහිංසක වුණත් ඒ මොකද මිනිස්සුනේ කොහොමද වෙච්ච හැටි අපිට බලන්නවත් පුළුවන්ද කියන්නේ මේ වගේ දෙයක් ඉන්සිඩන්ට් එක කරනවා තියා බලන්න බෑ සතෙකුටවත් බලන්න බෑ අම්මන්ද අපිට නම් මට නම් බෑ මං සංවේදී ඔයාලටත් බෑ කියලා මං හිතනවා ඒ නිසානේ ඔයාලා මාත් එක්ක ඉන්න TikTok වලින් බලන්න නැතු ඉතින් ඒ සංවේදීයනේ ඒතොර එහෙම වෙන්න බෑ ඒකයි දැන් මං අහන්නේ මෙහෙම දෙයක් දැන් ඔයාලට ලේලක් තියෙනවා අසනීපයක් තියෙනවා කියලා හිතන්නකෝ ඕගොල්ලෝ ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් ගාව ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යනවා හරිද ගිහලා මම කියන්නේ ඔයාලට අර ડોක්ටර් shopping නෙවෙයි ඈ උගක් අය ડોක්ටර් shopping කියලා යනවනේ ඉඳලා ඉట్లా ඒ ડોක්ටර් ගාවට ගිහලා shopping වගේ නිකන් මාකට් ඒවා එන්නේ ගිහලා ඕගොල්ලෝ ડોක්ටර් විස්තර කියලා බොහොම කරුණාවන්ත කතා කරලා එහෙම කියනවා
ඔයාලා මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක සාක්කුවේ දාගෙන ડોක්ටර්ගේ ෆොටෝ ගහගෙන ගෙදර ඇවිල්ලා ડોක්ටර්ගේ රූපය අඹනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ කරලා ડોක්ටර්ගේ ෆොටෝ එක ලොකු කරලා එන්ලාර්ජ් කරලා ડોක්ටර් හොඳයි, ડોක්ටර් සුදුයි, ડોක්ටර් කරුණාවන්තයි, ડોක්ටර් හරි, ડોක්ටර් නියමයි, ડોක්ටර් හොඳයි කියලා කිව්වා කියලා ඔයාගේ ලේඩිස් මූව් වෙන්නේ නැහැ. අපිට ડોක්ටර් මොකද කියලා දෙන්නේ? මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක. මේ අපිට දීලා තියෙන බෙහෙත් වට්ටෝරුව බොන්න කියලා. අපි කරන්නේ දැන් මෙතනදී ડોක්ටර් බුදුහාමුදුරුවෝ වගේ මම උදාහරණයක් කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. එහෙම කිව්වට වරදක් නැහැ තේරුණානේ. බුදුරජාන් වහන්සේ මෙතන ડોක්ටර් කියලා හිතන්නකෝ. බුදුරජාන් වහන්සේ ටෙක්නික දේශනා කළේ උතුම් වූ ආර්යශ්‍රාංග මාර්ගය, උතුම් වූ චතුරාර්ය සත්‍ය, ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව. මේ උගක් වටින දේවල් නේ අටලෝ දහම මේ ඔක්කොම දේශනා කරේ. ඒ ඔක්කොම අපි පැත්තක තියදී ඒවා අපි පැත්තක විසිකල්ලා අපි පිළිම විතරක් වන්දනා කිරීමේ ටෙක්නික් එකෙන් අපි ඉන්නේ. ඒකයි අපි කියන බුදුරජාණන් දැන් පැය ගණන් අපි ඉඳගෙන අපිට ඇහෙනවනේ. පැය ගණන් අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ මේමයි බුදුහාමුදුරුවෝ උසයි ලස්සනයි මෙච්චර රියංගාන ගුණ හරි ගුණ මේමයි කිය. බුදුහාමුදුරුවෝ ඒක කියලා නැහැ. එහෙම කියන්න කියලා පැය ගණන්. ටයිම් වේස්ට් කරලා එහෙම කරන්න එපා. එහෙම තේරුමක් නැහැ කියලා තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනීය අනුව ජීවිතය හැඩගස්වා ගැනීම. ડોක්ටර් හොඳයි, ડોක්ටර් සුදුයි, ડોක්ටර් මහතයි, ડોක්ටර් එහෙම කියන වැඩක් නැහැ. එහෙනම් බුදුරජාන් වහන්සේ තිබ්බනේ බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා නේද? සිත එක්තැන් කරගෙන බලාගෙන හිටියා කියනවනේ. ඒක හරි වටිනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑනේ මේ නිල්වන් පාටින් කොළලන බෝධිය, රන්වන් පාටින් කොළලන බෝධිය එහෙම එහෙම හිටියේ නෑනේ බුදු. එහෙනම් බුදුරජාණන් වහන්සේ මුලින් කරන්න බෑව. එහෙම කරේ නෑ. එහෙම ටයිම් වේස්ට් කරලා ගෞරවයක් ඒ කරේ. ඒකිනු සිත එක්තැන් කරා සමවත් සුවෙන් වැඩ හිටියා කියලානේ කියන්නේ. සමවත් සුවෙන් වැඩ හිටියේ. ඉතින් එහෙමයි කරේ. ඒකයි තියෙන්නේ. ෆිලොසොෆි මේක. ඒ කියන්නේ දර්ශනය අනුගමනය කිරීමක් තියෙනවා. පිළිම වන්දනාවක් නෙමෙයි මේක ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. අපි ගොඩාක් කරන්නේ පිළිම වන්දනාවක් නේ. පිළිම ලොකුවට හදනවා. ආසියා උසම් බුදු පිළිම කියනවා. නේද? ආසියා උසම් බුදු පිළිම කියනවා. එහෙම කියනවා. එහෙමනේ අපි කියන්නේ නේද? පුංචි දඹදිව කියනවා. ඒ වගේ එක එක දේවල් අපි කොන්ක්‍රීට් වැඩ පිළිලක් අපි යන්නේ. එහෙම නෙවෙයි. අපි මේ දර්ශනීය අනුගමනයේ සිස්ටම් එක කියලා දෙන්න ඕනේ හැමතිස්සෙම. ස්වාමින් වහන්සේලා හරි පූජනීය පූජකවරු හරි එක්කෙනෙක් තව කෙනෙක්ගේ තනතුරු ගැන ලොකුවට කියලා. ඒ උන්වහන්සේ තව කෙනෙක්ගේ තනතුරු ගැන ලොකුවට කියලා ඒවෙන් ටයිම් වේස්ට් වීම වෙන්නේ. ඒවා ඕනේ නැහැ. ඒවා ලොකුවට දැනගන්න මිනිස්සුන්ට ඒ තනතුරු අහවලා මේම එයා තම තමන්ගේ ಗುಣ වර්ණනා කර ගැනීම අවශ්‍ය නැහැ. අපිට වුණත් එහෙම අපේ ಗುಣ වර්ණනා කරන්න එහෙම ඕනේ නැහැ. ඒකයි. ඉතින් එහෙම නෙමෙයි මම කියන්නේ. ඒතකොට මේකේ ඇත්තම ඕන කරන්නේ මේ දර්ශනය. ඒක අනුගමනය කිරීම. එතන ගැඹුරු ධර්මයේ තමයි මිනිසුන් දෙන්න ඕනේ. මේක මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම කෙරෙන්න ඕනේ. මේකයි මේ සාමාන්‍ය අද රටේ පවතින තත්ත්වය අනුව විග්‍රහ කරන්න ඕනේ. ඒකනේ වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. ඉතින් මම කොළඹ දිස්ත්‍රික්කෙන් චුට්ටක් එහා දහම් පාසලකට ඉගෙනුවා. ඒ උගන්නකොට හැමදාම කලන්තේ දාලා වැටෙනවා මීටින් එකේදී අර උදේට දරුවෝ ඉන්න රැස්වීමක් තියෙන. එතන දරුවෝ සාමාන්‍ය 10ක් 15ක් වැටෙනවා අනිවාර්යෙන්. වැටෙනවා කලන්තේ දාලා. ඉතින් සමහර අයට කන්න නැහැ. සමහර ඒ ගොවි පවුලේ කන්න නැහැ. සමහර අයට කන්න වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. සමහරට අම්මලා ගෙදර නැහැ වගාවට ගිහලා එහෙම ගිහිල්ලා වැටෙනවා. ඉතින් එහෙමයි. ඉතින් මට කිව්වා මට ඕනුණා ඇත්තටම මේකේ බහ පිළිවෙමක් අපි යොදමු කියලා. මම ඒක සාකච්ඡා කරා. ඒ රැස්වීම වලදී වැඩක් වුණේ නැහැ. ඒකට මම කල්පනා කරා ගොඩක් දුරට ඒ දරුවන්ට මේ කතා කරන්න මොඩල් වැඩ පිළිවෙල කරන්න හොඳයි කියලා. ඒ උන්වහන්සේත් කතා කරලා අජිත් මහත්තයා මේ අයිනෙන් එන්න ඔය අයිනෙන් එන්න ඔය මීකිරි පෑගෙයි ඔය අයිසින් කේක් පෑගෙයි මෙන්න මේ අයිනෙන් එන්න එහෙම තමයි ඉතින් අඬ ගහන්නේ. ඉතින් එහෙම තියෙනවා. ඒව හරියට පූජා කරනවානේ. ඒක වටිනවා. ඒක ගොඩක් හොඳයි. ඉතින් රට බල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. උදේට මීකිරි හට්ටියක් දවල්ට මීකිරි හට්ටියක් එහෙම මීකිරි හට්ටියක් දෙනවා උන්ට. හොඳයි. ඇත්තටම සත්තුන්ට සලකන්න එපා නේද? නමුත් මටත් හිතන්නේ ඒවා වගේම මං හිතන්නේ වෙනස් විදිහකට. මං ඔයාලට අවංකව කියන්නේ එතනදී අර වැටෙන දරුවන්ට කන්න ටිකක් දෙන්න බල වැටෙන හැමදාම එකම සෙට් එකක් වගේ තමයි හැබැයි වැටෙන්නේ. ඒක කිසි දවසක ඔය දායක සභාවක මාතෘකාවක් වෙන්නේ නැහැ. දැන් ඔයාලගේ පළාත්වල උනත් දහම් පාසල පන්සල් දෙනවා. ඔයගේ වැටෙන අය ඉන්නවා. ඕගොල්ලෝ දන්නවද ඒක? නැහැ. දහම් පාසල අනිවාර්යෙන් 10ක් විතර වැටෙනවා. අනිවා ඕනනම් හොයලා බලන්න බොරු කියනවාද කියලා මම. වැටෙනවම තමයි. මුගක් අය වැටෙන්නේ බඩගින්න. ඒතකොට අපි දායක සභාවල රැස් වෙලා ඒ කතා කරලා ඒකට පිළිවෙලක් යොදන්නේ නැහැනේ. අපි හැමදේශම කරන්නේ කොන්ක්‍රීට් සිමෙන්ති වලින් හදන ගොඩනැගිලි ටෙක්නික් එකක හැමදේශම ඉදිරියට යන්නේ. මේක වරදක් නෙමෙයි මේ ඕනේ නේ ඒවත් ඒ කාලේ හදුව නිසා අදත් වඳින්නේ නේද? ඒ අස්සෙන් අපි පොඩි අයට පිහිටක් වෙන්න ඕනේ. ඒකයි තියෙන්නේ.
පොඩි අර පීඩේ අර පොඩි දරුවෝ එහෙම ඒගොල්ලන්ට හැංගිච්ච දුප්පත් අය. දැන් ඔයාලගේ ගමේ මම හැමතිස්සෙම කියන දේ තමයි ඔයාලා ගමේ සංගණනයක් කළා නැණි කැන්සර් රෝගීන් මෙච්චර ඉන්නවා. දැන් ගමේ රටේ පන්සල් ගොඩක් තියෙනවා. එක ගමක පන්සල් කීපයක් තියෙනවනේ. ඒ එක ගමක පන්සලකදවත් තමන්ගේ තියෙනවනේ ප්‍රදේශ තියෙනවා. කටින පෙරහැර යන්නේ බල ප්‍රදේශ විතරයිනේ පිට යන්නේ නැහනේ. නේද? එහෙමනේ පාන්සුවට වඩනකොත් එහෙමනේ. එතකොට ඒ ප්‍රදේශයේ කී දෙනෙක් කැන්සර් රෝගීන් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද වකුගඩු පීඩාවෙන්? කී දෙනෙක් දුප්පතේ දරිද්‍රතාව ඉන්නවද? කී දෙනෙක් බඩගින්න ඉන්නවද කියලා සොයා බැලීමක් ගණනය කිරීමක් නැහැ. මහා ගොඩක් කරන්න බෑ. නමුත් ඉතින් ගෙවල් 200ක් විතර වැඩිමුණුත් තියෙන 100ක් 200ක්. ඔය ගෙවල් 100 200 ගණනය කරන්න අමාරු නෑ. දානේ ලියන යන ගම මේක කරන්න පුළුවන්. ඒක කාගේද වැරද? ඒ දායක සභාවවල අපේ ජනතාව කතා කරන්න ඕනේ. ඒ වගේ දේවල් මාතෘකා කරන්න ඕනේ. අපි මෙහෙම කරමු අපි සංගණනයක් අපි බලමු අමාරු රෝගීන් අමාරු අය දුප්පත් බැලේ වැල් නැතු ඉන්න කී දෙනෙක් ඉන්නවා දුප්පත්කම් මෙච්චර ඉන්නවා වකුගඩු රෝගීන් මෙච්චර ඉන්නවා පිළිකා රෝගීන් මෙච්චර ඉන්නවා එහෙම කියලා අපි හදා ගන්න ඕනේ. ඒ හදාගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් යම් කිසි දේවල් බාර දෙනකොට පින්කම් වල එක එක බාර දෙනව නේද සිමෙන්ති කොටේ. ඒතර අර වගේ අරගලන්ට වියලි ආහාර ශාලාකයක් එහෙම දෙන්න. ඒ වගේ තත්වයකටපත් වෙන්න ඕනේ. මොලේනේ පාවිච්චි කරන්න ඕනේ. දැන් මට හැමතිස්සෙම මේවා සමහර දකින්න හිතෙනවා. දැන් CTB බස් තියෙනවනේ CTB බස් වල ඔයාලා දන්නවා දැන් කියන්නේ ලොරි බොඩි අනිවාර්යයෙන්ම ලොරි බොඩි. ලෝ ෆ්ලෝ බස් තමයි තියෙන්නේ ජනතාවට යන්න. ලෝ ෆ්ලෝ බස් කියන්නේ ඒ බස් එක පොළොවේ මට්ටමින් යන්නේ පිටරට. දැන් මම පිටරට ඉන්නවා දැන් පොළොවේ මට්ටමින් යන්නේ. ඒ ඔටෝ ගියර් තියෙන්නේ. ඒක අතරමඟ ඉතින් මම සමහරට මෙහෙම වැඩට යන්නේ පරක් වුණාම සමහරට මෙහෙම කරලා ඉල්ලන දොර අරින්න කියලා. සමහර කලාතුරකින් කෙනෙක් අරිනවා ලේසියෙන් අරින්නේ නැහැ දොර. ඩ්‍රයිවර් තනියෙන් ඉන්නේ. තනියෙන් දොර අරින්නේ නැහැ ලේසියෙන්. ලේසියෙන් අරින්නේ නැහැ. සමහර ඒෂියන් අය අරිනවා සමහර අය. ඒ සුද්දා නම් අරින්නෙම නැහැ. ඇති ඒ පිළිවෙලට යන්නේ. ඒක ඒවට සමහරට අර බප්චෝටි බබාලා අරන් යන මේවා ඒ කරත්තේ ඒක ඇතුළට ගන්න පුළුවන්. ඒක ඇතුළට ගන්න වීල් චෙයර් එක ඇතුළට ගන්නවා. ඒ තමයි ජීවිතේට වැලියේෂන් එකක් තියෙනවා. වටිනවනේ. ජීවිතේට වැලියේෂන් එකක් නේ. දැන් අඩුපාඩු සහිත දරුවෝ ඉරානේ පුදුනා කියන්නේ ඉතින් ඒ පවුලට gift එකක් වගේ. අනිත් අය ජොබ් කරන්න එපා කියනවා. ගෙදර ඉන්න කෙනා මෙයා බලාගෙන. ඒකට අපි ගෙවනවා කියලා රජයෙන් කියනවා. හැබැයි මේගොල්ලෝ සෙත් පිරිත් දන්නේ නැහැ, මහා පිරිත් දන්නේ නැහැ, ධර්මයේ දන්නෙත් නැහැ. ඇත්ත කතාව ඒක. මම හොයලා බලන්න මම යථාර්ථයෙන් කියන්නේ. තේරෙනවද? ඒකයි තියෙන්නේ. ඉතින් මම කියන්නේ දෙවියෝ හදාන්න එපා කියලා නෙමෙයි. දැන් මගේ ඔය බිස්නස් කරන්න යනවා සර් මෙහෙමයි අපිට ඕවා නෙමෙයි. අපිට දෙවියෝ හදාන්න අපිට බිස්නස් වැඩි කරගන්න ඕනේ. දැන් මේ වීඩියෝ එකක් බලලා නෝනා කෙනෙක් මගෙන් ඇහුවා. මගෙන් ඇහුවා මේමයි සර් මේ බිස්නස් වැඩි කරන්න මං කිව්වා මැජික් නෑ. ඕගොල්ලෝ යන්න පිටකොටුවට. පිටකොටුවේ බෝගහ ගාව ඉඳලා චේන් එකක් වගේ තියෙන්නේ. පළවෙනි ආස්තිදී දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ආස්තිදී කේසර් ස්ට්‍රීට් මේන් ස්ට්‍රීට් ඒ හැම බෙහෙත් කඩ වීදිය විවිධ පාරවල් ගොඩක් තියෙනවනේ. බෝගහ ගාව. තනිකර මේ ඔක්කොම මේ වෙළඳ බල පරාක්‍රමයක් නේ තියෙන්නේ. එකේ වෙන් වෙලානේ තියෙන්නේ. ඔක්කොට පොදු දෙයක් කියන්නද මං ඔයාලට. ඕගොල්ලෝ ගිහිල්ලා නිකන් බලන්න ඒ ඕනම ව්‍යාපාර ස්ථානයේ චේන් එකක් වගේ බෙහෙත් කඩ වීදිය පරිණාසයේදී බෙදිලානේ තියෙන්නේ. පොදුවේ කියන්නම් මං ඔයාලා ගිහිල්ලා. ඔයාලා ගිහිල්ලා බලන්න ඔය හැම බිස්නස් පොට් එකකම ඇතුල් වෙලා බලන්න ඔළුව දාලා. මොකක්ද තියෙන්නේ කියන්නේ? ඒගොල්ලෝ දේව රූප තියාගෙන. බුදු පිළිමක් තියෙනවා. බුදුමාන්සීන් වැඩ ඉන්නවා. පළමු කොට බුදුන්නේ. දේව පිළිම තියෙනවා. විශ්ව දේව, ගණ දේව, ශිව දේව, අල්ලා දේව, ජීසස් ඔක්කොම දෙවිවරු ඉන්නේ. දෙවිවරු සම තියාගෙන තියාගෙන සැබෑ මාල පලන්දලා. පොල් බෑ බිඳලා කහ දාලා එහෙම තියන් ඉන්නවා. එළඟි තෙල් පහන් පත්තු කරගෙන සුවඳ දුම් අල්ලගෙන පඳුකුරු පත්තු කරගෙන ගයාත්‍රි මන්ත්‍රය දාගෙන දේව ස්තෝත දාගෙන තමයි බිස්නස් එක යන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ වැටිලා ඉන්නවද කියලා බිස්නස් නැතුව ඉන්නවද කියලා. සුපිරි බිස්නස් එකක් තියෙනවා. ඉතින් ඔයාලා බිස්නස් කාර්යෝ නම් ඔයාලා බිස්නස් කරනවා නම් ඕගොල්ලන්ගේ ලින්ක් එක කොහොමද දෙයියොත් එක්ක. දැන් මේ කන්න අල්ලා දෙවියෝ අදහන මුස්ලිම් අය. හරිද? ක්‍රිස්තියන් අය ඒගොල්ලන්ගේ දෙවියෝ අදහනවා ක්‍රිස්තුස් වහන්සේව අදහනවා ජීසස්. මරිතුමේ දෙවියෙක් නෙමෙයිනේ උතුම් මිනිස්සෙනේ. ඒගොල්ලන් අදහනවා. හරිද? මුස්ලිම් අය අල්ලා අදහනවා ක්‍රිස්තියානි අය ජේසුස් වහන්සේ අදහනවා. හරිද? බෞද්ධයාගේ දෙවියෝ කවුද කියන අවංකව? බෞද්ධයාගේ දෙවියෝ තමයි සතරරන් දෙවියෝ. ඔයාලා දැකලා ඉඳලා කොයි හරි දේවාලයක් තියෙනවා. සතරන් දෙවියන් කෝවිලක් තියෙනවා නෑනේ. ඕගොල්ලන් ගෙදර තියෙනවද සතරන් දෙවියෙක් විරුඩ විරූපාක්ෂකදී අඹපු රූප? නෑනේ. ඕගොල්ලෝ දැකලා තියෙනවද ඒ වගේ පන්සලක්? නෑනේ. ඔයාලා ගෙවලු නෑ. එහෙනම් අපේ දෙවියෝ කෝ? ඒකනේ අපේ අයට ආර්ථිකයේ පැත්තෙන් මේ නගින්න දෙවිවරු එක්ක ලින්ක් එක හදාගන්න විදියක් නැත්තේ. අපේ දෙවියෝ අපි ඈඩ් කරගෙන ඉන්නේ.
ඒක දැන් භූත ප්‍රේත බලපෑම් වලට මගෙන් අහනවා සමහර අය සර් මොකද්ද ප්‍රේත හරියට අපේ රටේ ඉන්න භූත ඔයාලා කමෙන්ට්ස් කියවන්න මගේ ගා කමෙන්ට්ස් මාර විදිහට තියෙනවා නේ ඔයා දැක්කද මේ හරියට කමෙන්ට්ස් තියෙනවා මම පුදුම හිතන බලන්න ඒක මගේ ඇඟේ භූතය කියන ප්‍රේත වෙනකොට ඒගොල්ලන්ට තේරෙනවලු එහෙම මට කියලා තියෙනවා ඒගොල්ලන්ට මම කියන්න දෙන වැදගත් පණිවිඩය තමයි බුදුරජාන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා කවදාරි උන්වහන්සේ පින්වන් පෑවට පස්සේ භූත ප්‍රේත අමනුෂ්‍ය බලපෑම් ආවොත් කාටද ඒක කියන්න කියලා තියෙන්නේ සතරන් දෙයියන්ට සතරන් දෙයියන් ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා වැඩ ඉන්නවා ඕගොල්ලෝ බෝධීන් වහන්සේ ගාවට ගිහලා උසක එළිඟි තෙල් පාන් හතරක් දැල්ලලා ඒ කියන්නේ බුලත් කොළ හතරක් තියලා විලඳ පොරි තියලා මල් හතරක් තියලා එළිඟි තෙල් පාන් හතර දත්පත්තු කරලා හඳු කුරුපත්තු කරලා හතරක් පත්තු කරලා උසක තියන්න ඕනේ ඊට කැප කරන්න ඕනේ කාටද විරුද්ධ විරූපක සතරන් දෙන්න කියලා කැප කරලා කියන්න ඕනේ මට දෙන කරදර ඉවත් කරලා දෙන්න කියලා අනිත් එක මේ ඕගොල්ලෝ සමහර අය තුන මේ പ്രേත භූත බලපෑම් වල මාර ශක්තියක් තියෙන මේ പ്രേත භූත බලපෑම් මා ලොකු හැකියාවක් ඒ බොරු කතා මැරිච්චට පස්සේ പ്രേතයට භූතයට සමහරට ඕගොල්ලෝ ගෙදර හිටියට ඕගොල්ලෝ කවුද කියලා අඳුරන්නේ නැහැ අඳුරන්නේ නැතුව ඉන්නේ එයා දන්නේ නැහැ ඕගලන් ගෙදර පොඩි බබෙක් කිව්වම දන්නවද මේ ඔයාගේ කවුද මේ කියලා මේගොල්ලෝ චූටි බබෙක් කිව්වුණා දන්නේ නැහනේ ආපු තැන දන්නේ නැහැ ඉන්න තැන දන්නේ නැහැ මොකද කියලා ඒ වගේ තමයි උගක් പ്രേත භූත බලපෑම ඒගොල්ලෝ නොලෙජ් එකක් නැහැ ඒගොල්ලෝ අන්තිම අසරණ වෙලා ඉන්නේ ඇත්ත කතාව ඔහෙ ඉන්නවා ඒගොල්ලෝ ඒ ටික තමයි දන්නේ ගියේ ඇතුලේ ටික තමයි දන්නේ එළිය මොකුත් දන්නේ නැහැ මේ රට මොකද ලෝකෙ මොකද ඒ අවබෝධයක් නැහැ සමහරලාට ඕගොල්ලොත් එක පන්සලකට ගියාම තමයි එකපාරට මතක් වෙන්නේ ඒගොල්ලන්ට. මෙහෙමයි කියන්නේ. අපි එහෙම බය වෙන්න ඕනේ නැහැ. අපි හැමතැනම ඉන්නවා ෆ්‍රිජ් එක ඇතුලේ ඉන්න පුළුවන් හැමතැනම ඉන්නවා භූත ප්‍රේත. එහෙම ඉන්න පුළුවන්. බුදුදහම මේක දේශනා කරලා තියෙන බුදුන් වහන්සේ නේද? ඒකට බය වෙන්න නරකයි. උගක් කාන්තාවන්ට තමයි මේක එන්නේ. ඉතින් කාන්තාවන්ට එන්න හේතුව ඒගොල්ලෝ මෙන්සස් වෙනවා. ඒවා ප්‍රශ්න දෙනවා ඒගොල්ලෝ සමහර ඇඟේ දා ගන්නවා. උමනාවින් කර ගන්නවා නේද? එහෙමනේ තියෙන්නේ. පන්සල් වලත් ඉන්නවා භූත ප්‍රේතයෝ. කනත්තර වැඩි ඉන්න බොහෝ විට පූජනීය ස්ථානවල. එහෙම ඉන්න පුළුවන්. පින් ගන්න ඇවිල්ලා අරෙම ඉන්නවා. ඒ තැන්වල. ඒකයි තියෙන්නේ. බෝගස් ගාව බෝධි ගාව ඉන්න පුළුවන්. බැරි කමන්නේ. එහෙම ඒ වගේ තැන්වල වැඩි ඉන්න කැමති. සමහරට අපි පඳුරක් ගැට ගන්නවා. ඒකට ගැට ගන්නකොට ඒ જાතිය කෙනෙක් එකට අහුවෙලා එයා ඉෂ්ට කරලා දෙන්න එයා ගොඩ යන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. සමහරට බාරයට අහුවෙන්නේ යාව. ඉතින් ඒකයි තියෙන්නේ. බාර වෙනකොට නේද? ඒකයි ඉතින් තත්ත්වේ. ඉතින් අර මම ඔයාලට කියන්න ගත්තේ ඇත්තටම බැලුවොත් දැන් අපේ විවාහ ජීවිත ගැන කතා කරන්න කියලා මට හැමතිස්සෙම කියනවා මොකක් අය අනේ අපි මාර විදිහේ දුක් විඳිනවා කියලා. දැන් මම හැමතිස්සෙම කියන්නේ මගේ නෝනයි මමයි ගැලපෙන්නේ නැහැ. අපේ අම්මයි තාත්තයි ගැලපෙන්නේ නැහැ. ඔයයි ඔයාගේ හස්බන්ඩ් වයිෆ් ගැලපෙන්නේ නැහැම තමයි ඉතින්. ඔයාගේ රෝම කෝපෙන් ගැලපෙන්නේ නැහැ. දැන් මගේ දින පිරිමි. අවයව. එයාට දින කාන්තාව. මගේ කටහඬ ගොරෝසු එයාගේ නැහැ. හරිද? හැම දෙයක්ම එහෙමනේ. අදහස් වෙනස් අපේ. මේ අපි ගලපගෙන ඉන්නේ. ඒ ගලප ගන්නේ කොහොමද කියන එක දක්ෂ වෙන්න ඕන. දැන් මම අද කේන්දරේ බලපෙන්න මේ උඩට ආවා පොඩ්ඩක්. උඩට ආවා ඉතින් නෝන අතු ගගයිතිය රූම් එකේ. රූම් එක අත ගයිතිය මම ඉතින් දාඩි දාගෙන අතු ගන්නවද? ඉතින් ඊට පස්සේ දාඩි දාන අතු ගන්න මම වොෂ් රූම් එකට යනවා ඇත්තටම. ඒ යන්නේක මේ ඔයා මහන්සියෙන් ඇයි ඔච්චර මහන්සියනේ පොඩ රෙස්ට් එකේ ඉන්නකෝ බලන්නකෝ පව් ඔයා කෑම කාලා දුදේට කියලා පොඩ්ඩක් ඔළුව අත ගාලා මූණ ඉඹලා මං ඊට පස්සේ වොෂ් රූම් එකට ගිහලා ඊට පස්සේ මං ආයි පල්ලෙහාට ගියා. ඔය මොකද්ද මං කරේ? ඔක්සිජන් එකනේ දුන්නේ. දැන් අපි වයසයිනේ මට 56ක් 57ක් වෙනවා. ඔය මොකද්ද දුන්නේ මේ? ඔක්සිජන් එක. ඒක අපි කරොත් අපි දිනුනේ. යථාර්ථය. ඒකයි තියෙන්නේ. මේ දරුවෝ දන්නවා ඒක. නේද සිල්ුණ? අම්මට මොකද කරන්නේ? ඉන්න ගම අම්මා මූණ ඉඹල යනවනේ මං. එහෙම කරනවනේ. සිප් වලදගෙන යනවා. නේද? අම්මා මගේ ඔඩොක්කුවේ වාඩිලා ඉන්නව සමහරන්නේ. ඔය දකින්නවනේ. අයියෙන් කියන්නේ. ඉතින් ඒක තමයි. ඒ දැකලා තියන්නේ එහෙම වාඩි වෙලා ඉන්නවා සමහරට. ඒක අපි වයසයි කියලා අපි එහෙම නැහැ. අපි වෙඩින් එකට ගියාම අපි වෙඩින් එකේ ඉන්නවා. ඉතින් හැමතිස්සෙම බත් කටක් කාලා තමයි කවලා තමයි ගන්න පටන් ගන්න. සමහර අය බොන්න කියලා හොයා ගන්නත් නැහැ. තේරෙනවද? ඒක මේ ටෙක්නික් එක අනුගමනය කරොත් පොරොන්දම කැලේ. ඒකයි මම ඔයාලට කියන්නේ. පොරොන්දමට වැඩි මේක පවර්ෆුල්. හරියට ලස්සන බැලන්ස් කරගන්න ඕනේ. කියන්නේ අපි මට පුළුවන් දැන් මගේ යටියට බලාපොරොත්තු වෙන ඕන අතු ගන්නකොට තව ටිකක් අතු ගන්නවා නම් වටිනවා. කිත කියන්නේ එහෙමයි. තව ටිකක් අතුවත් මරු මේ කිලුට වෙලා උදේ ඉඳන් තියෙන්නේ. මෙයා මේක කරනවා වටිනවා. නමුත් අපි සම්ප්‍රප්‍රයෝග වශයෙන් පොඩ්ඩක් කරායි පව් සිද්ධ වෙන්නේ නැහැ ඒක. බුදුදහමේ සම්ප්‍රප්‍රයෝග කියන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ හිතෙන් ආපු වචනේ අනේවා තව ටිකක් අතු ගන්නවා කියලා කිව්වනම් තද වෙන්න පුළුවන්. ඒතොර එයා හිත රිදෙනවනේ. ඒ අනේ අය මහන්සි වෙන්නේ එහෙම. ඒක හරි වටිනවනේ. දැන් ඔයාලා දාලා ගැල් ටික අදිනකොට ගැල් කණ්ඩායමේ නායකයා මොකද කිව්වේ? ගැල් ටික. පුතේ කියලා කතා කරලා එහෙම ඒක ශක්තියක්. ඒකයි.
මං කිව්වට කලිනුත් ආයතනයේ බොස් කෙනෙක් ඉන්නවා. එයා ළමයාට ඉතින් අස්ට්‍රේන බෑ. මං ගෝ ඇයි කියලා. අනේ සර් කොහොමද යන්නේ මට රෝසි කියලා කතා කරන්නේ මට එයාගේ නෝනා කතාවේ මට පින්කි කියලා කතා කරන්නේ. දරුවෝ කියන්නේ රෝසි ආන්ටි කියලා මං යන්නේ කොහොමද? පඩි අඩු වුණාද මට ඉන්නේ හිතනවා. ඒක තමයි මං අර තියෙන human resources management මානව සම්පත් කළමනාකරණය ඕක දන්නේ නැතුව තමයි. දැන් ඔයගොල්ලෝ ඊර්ෂ්‍යාවල ඉන්න අය බලනවා නම කියලා එම කතා කරන උදේ ඉන්නවා. ඒතර ආසිතනවනේ. ඕඩර්ස් දාලා තදට බැනලා එහෙම කරොත් මොකද වෙන්නේ? එහෙම යන්න බෑනේ නේද? ඒ හැමදේම මේ වගේ. ඒක නිසා අපි නිකන් ෆ්‍රෙන්ඩ්ලි එමෙ යන්න ඕනේ. එතකොට තමයි මේක යන්න පුළුවන්. ඒකයි කියන්නේ අපි හැමතිස්සෙම උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඒ කියන්නේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න ওই ටික ඕනේ. ඒක චිත්ත වේග පාලනය තමයි අවශ්‍ය කරන්නේ. දැන් අපි මොන හරි දෙයක අපි ටයර්ඩ් වෙනවා පාඩම් කරනවා නැත්නම් ඩයට් කරලා ඉන්නවා නැත්නම් අපි වේසෙන් ඉන්නවා මාංශරව දාඩි දාලා ඉන්නවා ඩ්‍රයිව් කරලා ඉන්නවා ගෙදර එනවා ටයර්ඩ් පිට ඉතින් ඕනා එහෙම ළඟට ආවොත් තද වෙන්න පුළුවන් ඔයාලා ගේ ඇතුලේ මැච් එක බල බල ඉන්නවා රෙස්ට් එහෙම ඉන්නේ එතකොට තද වෙලා නින්නේ ඉතින් මට කියනවා සමහර අයලා අනේ සර් මං හස්බන්ඩ් එක කතා කරන්නෙම නෑ මං සම්පූර්ණ කතා නතර කරලා තියෙනවා හස්බන්ඩ් කියන අපෝ මේ ගෑණිය කතාවේ වැඩක් නෑ අපි වැඩක්ම නෑ අපිට වැඩක් නෑ මං කතා කරන්නෙම නෑ සමහරවිට අපි නිදියන්නේ ඒක රූම් මේව වෙනම ඉන්නේ කියලා එහෙම ඉතින් ඒක ඉතින් ජයග්‍රහණයක් නෙවෙයි. ඒ පරාදයි ඔයගොල්ලෝ. ඒක නිදහස්ලු. නිදහස් හරියන්නේ නැහැ. ඒක පරාජය. එහෙනම් ඉතින් වැඩක් නැහැ. එහෙනම් මම මේක ඇදගෙන යන්නේ කියලා අපිට කියනවා සමහර අය. ඇදගෙන දැන් ඔයාලගේ පිට උඩින් සීනි මිටියක් හාල් මිටියක් තියෙනවා. ඕගොල්ලෝ දරාගෙන ඉන්නවා. අපේ කට්ටිය කියනවා මම මේ විවාහය දරාගෙන දරාගෙන ඉන්න එකද උද බිමින් තියෙන එකද උද? දරාගෙන එක්ක මේක රිපෙයාර් කරගන්න ඕනේ. ඒක බිමින් තියන්න ඕනේ. දරාගෙන ඉන්න එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඇයි දරාගෙන ඉන්නේ? එක්ක බිමින් තියන්න ඕනේ. එක්ක රැක ගන්න ඕනේ. හරියට ගෙනියන්න ඕනේ. ඒකයි දැන් අපි විවාහ ජීවිතයක් අසාර්ථකද ගොඩක් අය අපි කට එනවනේ. මම ගොඩක් මනෝවෛද්‍ය ටෙක්නික් තමයි අනුගමනය කරන්නේ. ඒ කියන්නේ ඇවිල්ලා ලොකු ප්‍රශ්නයක් අපේ මහත්තයාට වෙනා ඉන්නවා මේමයි අපේ මහත්තයා එළියට යනවා මාක කියා කරන්නේ නැහැ බර්ත් එකවත් මතක නැහැ මේමයි මාත් එක්ක වැඩි කතා නැහැ කතා කරොත් හරහට ඕමමනේ කියන්නේ. ඉතින් අපි ඒගොල්ලන් රිකවර් කරනවනේ රිකවර් කරන්නේ කොහොමද කියන්නේ? රිකවර් කරන්නේ මහත්යව හදලා නෙවෙයි. මහත්යව හදන්න බෑනේ. යම එන්නේ නැහැ නේ මෙතන. මහත්යව හදලා නෙමෙයි. එහෙනම් කොහොමද අපි ප්‍රශ්නේ විසඳන්නේ? මම කීප දෙනෙක් හදලා තියෙනවා. හැදුවේ කොහොමද දන්නවද? හදු විදි කියන්නේ. ඒ නෝනා ඒ ප්‍රශ්නේ දිහා බලන සිස්ටම් එක චේන්ජ් කළා. දැන් තේරෙනවද? දැන් ওই විවාහ අසාර්ථක කේස් එක තියෙනවනේ. ඒතකොට මහත්යව හදන්න බෑනේ. හදන්න මම ඉන්නේ මෙහෙනේ. ඒතකොට එයාට හදාගන්න බෑ. හදාගන්න බැරි නම් අපි මොකද කරන්නේ? ඒ නෝනා ඒ ප්‍රශ්නේ දිහා බලන විදියම එයාට වේදනාව දෙන්නේ. එයා බලන්නේ මමත්වෙන්. මගේ ස්වාමියා මගේ. දැන් ඕගොල්ලන්ට පාරේ වාහනයක් හැප්පෙනවා. එච්චර රිදෙන්නේ නැහනේ. ඔයාලගේ වාහනේ හැප්පෙනවා. රිදෙනවද නැද්ද? අනිවාර්යයෙන් රිදෙනවා. ඒ කියන්නේ මමත්වෙන්නේ තියෙන උතන. මගේ කියන හැඟීම. මගේ කියන එක දුරු කරලා ඒ ප්‍රශ්නේ දිහා බැලුවොත් මොකද වෙන්නේ? යුතුයකම් කරලා අත බීද ගන්න පුළුවන්. එයා මනසට ඩවුන්ලෝඩ් කරේ අපි පුරුදු වෙලා තියෙන විදිහට මේ පොඩි කාලේ මගේ කියලා. එහෙම නෙමෙයි. එහෙම අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. මේ විදිහට අපි මේ දිහා බලන්නේ ඒ බලනකොට ඒ බලන ඇන්ගල් එක වෙනස් කරනවා. ඒතකොට අර හිත දෙන්නේ නැහැ. ඊට මට දැන් කොච්චර කතා කරලා කියනවද? සර් දැන් ඉස්සර වගේ නෙමෙයි අපි හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ. මම යාගේ ෆෝන් චෙක් කරන්නේ නැහැ. නේද? ෆෝන් චෙක් කරන්නේ නැහැ. කිසි ගැටලුවක් නැහැ. රණ්ඩු වෙන්නේ නැහැ. මරා ගන්න නැහැ. මගේ පාඩි මං ඉන්නවා. ඒ ඔය පසුපස යන විට පලා යනවා. මනෝවෛද්‍ය ක්‍රමයට. පසුපස යන විට පලා යනවා. පලා යන විට පසුපස එනවා. ඒක දැන් ඔයාලා පසුපස යන්න එපා. ඒතකොට ඕගොල්ලෝ පලා යන්න. ඒතකොට ඔයාලගේ පස්සෙන් එනවා. උගක් වෙන්නේ එහෙමයි. පසුපස යන විට පලා යනවා. පලා යන විට පසුපස එනවා. මේක තේරුම් ගන්න. ඒ මාර්ගයෙන් ප්‍රශ්නේ දිහා බලන සිස්ටම් එක වෙනස් කරන්න. තේරෙනවද? එහෙම කරගත්තොත් ඉතා වටිනවා. ඒකයි තියෙන්නේ. අනිත් එක මෙහෙමයි ඇත්තටම අපේ තාත්තා ඉස්සර අපේ ෂොප් එකට බඩු ගෙන්න ගිහලා එනකොට 4-5 වෙනවා. ඉතින් අපේ අම්මා උණු බත් ටික බෙදලා උස්සකින් තියෙනවා. තියලා බලන් ඉන්නවා. අපි වීරුත් කරනවා අපේ අම්මා චූටි. අපි අම්මා එනකන් කන්නේ නැන්නේ තාත්තා එනකන්. එනකන් කන්නේ. උණු බත් ටික තියාගෙන ඉන්නවා. ආවට පස්සේ කන්නේ. ගේට් එක ගාවට යනවා එතන. එනකන් බලන් ඉන්නවා. එනකන් බලන් ඉන්නවා. ආවට පස්සේ කන්නේ. එහෙමනේ හැසිරෙන්නේ. එහෙමයි හැසිරෙන්නේ. රැයට වැඳලා නිදාගෙන අපේ තාත්තා අම්මා. පානමත් මතකයි ලුණු වතුර දාලා මේ භාජනේ උණු වතුර ලුණු දාලා අපි තාත්තේ කකුල් දෙක බසලා ටාන පරණ ටූත් බ්‍රෂ් එකෙන් මදිනවා. දැන් ඇයට මේවා කරන්න විදියක් නැති. ඇයි ෆෝන් ඔබන්න තියෙනවනේ. ලැප් එක ඔබන්න තියෙනවා නේද? ටැබ් එක ඔබන්න තියෙනවා, ෆෝන් ඔබන්න තියෙනවා, ලැප් එක ඔබන්න තියෙනවා. ඒ නිසා තමයි අසාර්ථක. දැන් හුඟක් ඔයාගේ බලන්නකෝ ඔයාලට බලන්න පුළුවන්නේ මේ ඔයාගේ පාර්ට්නර් හිතවත් අය කෙනා බලන්න අන්තිමට WhatsApp එකේ line එකේ හිටු වෙලා බලන්න මහරෑ 1-2 වෙනකන් ඉන්නවා. හොඳට බලන්න. ඊට පස්සේ හොස්පිටල් ගිහලා බේත් ගන්න. නිදි මරලා තියෙන්නේ. නිදි මරන්නේ තියෙන්නේ. ඉතින් බලන්න හුඟක් අයගේ අනිත් එක්කෙනා හිටි වෙලා බලන්න පුළුවන් නේ.
බලන්න ඒතර පේනවා එයා කී වෙනකන් ඇහැරලා ඉඳලාද කියලා. සමහර එක දෙකනේ ඇහැරලා ඉඳලා. ඊට පස්සේ ලෙඩ. ඕකයි යථාර්ථය. ඒකයි මම එක්තරා ගේකට ගියා. ඒ ගේකට ගියාන් පස්සේ උග කාලෙකින් ගියේ හිතවත් ගියා. ඒ ගෙදර ගියාට පස්සේ ඉතින් ගෙදර ධාතුන් වහන්සේ වැඩමලා තිබුණා. පිරිත් දාලා තිබුණා. අම්මා තාත්තා බුදුන් වඳිනවා මම දැක්කා. හරි වටිනවා. ගේ ඇතුළ වෙච්ච ගමන් බුදු පිළිමේ ධාතුන් වහන්සේ වැඩමලා එළියේ දෙවියන්ට වෙනම පහන් පත්තු කරනවා. හරි වටිනවා. වටිනවා ඉතින් ගෙදර. ඉතින් ඒ වුණාට ගෙදර දිහා බැලුවා පිරිත් දාගෙන අනිත්‍ය උපරිම වඩාගෙන ධාතුන් වහන්සේ වඩම්මගෙන ඉන්නවා. ආර්ථිකයේ ඍණ අවපාතය ගෙදර. විවාහ සාර්ථකයි. විවාහ නැහැ. අනිත් එක විවාහලා යාගේ තෙච්චර සාර්ථකත්වයක් නැහැ. පේන්නේ. දරුවොත් නැහැ. අම්මට කොලෙස්ටරෝල් ප්‍රෙෂර් සුගර් ඔක්කොම තියෙනවා. දැන් මේ දරුවාට මටත් වැඩි බාලයි. එයාට කොලෙස්ටරෝල් මම හිතන්නේ ප්‍රෙෂර් සුගර් තුනම තියෙනවා. ඔය තුනම තියෙනවා. අපේ අමාරුවක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න. මම නිකන් වලට කියන්නේ. ඉතින් පොඩි ශක්තියකුත් ඒ පුතාට තියෙනවා කියලා දැනගන්න ලැබුණා. මොන ශක්තිය තිබ්බත් සල්ලි නැත්තම් වැඩක් නැහැ. පිරිත් දාගෙන බණ කියාගෙන ධාතු වංශ වඩම්මගෙන ගේ පන්සල් කරන එහෙම ඉන්නවා. ඔයාලා මගේ කමෙන්ට්ස් ටික කියවන්නකෝ එනවා. ඒ කමෙන්ට්ස් ටිකේ එනම් මම කියලා ගස්සපු කමෙන්ට්ස් නෙමෙයිනේ. දාස් ගාන කමෙන්ට්ස් තියෙනවනේ. ඒකේ හැමෝම කියලා තියෙන්නේ මොකක් ගැනද බලන්නකෝ. හැමෝම කියලා තියෙන්නේ මේ කියන්නේ සත්‍යයක් තියෙනවනේ මෙහෙම අපිට මෙහෙම වැලේ වැල්නේ මේක යථාර්ථය. ඒ කියන්නේ මේක හරියට කරන්න පිරිත් හොඳ නැහැ කියලා නෙමෙයි මං කියන්නේ වරදා තේරුම් ගන්න එපා. අනිවාර්යයෙන් පිරිත් පන්සා කියලා කියන්න. එහෙම කරන්න. දැන් මන් දන්නේ අපේ ගෙදර නම් ඉතින් පන්සල් බෑග් එක මියුසික් බෑග් දෙකම තියෙනවා. දැන් ඒට ඉරිදා නේද? සින්දු කියනවා මං. සින්දු කියනවා. මං ආසම සින්දුව මගේ ආසම සින්දුව මොකද අම්මා ගැන කියන්නේ මොකද්ද? අම්මා ජීවන උයන්තරේ මගේ ආසම සින්දුව. අපේ අම්මා නැති වෙලා නැති වර්ෂේ මල ගෙදර කතාවේදීත් මං ওই සින්දුව කිව්වා. ඔය සින්දුව කිව්වා අම්මා ජීවන උයන්තරේ. එහෙම කිව්වා. ඉතින් හැබැයි හොඳට සැලකුවා සියල්ල කරා. ආයි උපරිම. අම්මා ගැන කිව්වා. ජීවත් ඉන්න කාලේ අම්මා ළඟ තියන් ඕක කිව්වා. නැතුණාට පස්සේ එතන කිව්වා. ඒකයි. ඉතින් ඒ නිසායි මම ඇත්තටම හුඟක් වෙලාවට කෙනෙක් නැතුණාට පස්සේ ගෙවල් වලට ගේන්න එපා. මල් ශාලාව කරන්න කියලා කියන්නේ ලොකු අර්ථයක් ඇතුව ඔයාලට. අපි විහිං ලෙඩ දාගන්න ඕනේ නෑනේ. නැතුණාට පස්සේ ගෙවල්ට ආපස්සේ හතර කොනේ ඔක්කොම ආරක්ෂා නැති වෙලා යනවා. ගෙදර තියාගෙන බොඩිය තියාගෙන කැරන් ගහනවා දාන් අදිනවා. විහිළු කතා අමනුෂ්‍ය බලපෑම් වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්නත් දෙක ලාභයි පහසුයි දවසයි අනිවාර්ය එළියෙම වැඩි ක්ලෝස් කරන්න. දැන් කන්න බලගෙන කන්න දෙලා ඉතින් මුළු ගේම ණය වෙලා උප්පත් උගස් තියලා අන්තිම මරණය කරන්නේ. ඒකයි මං කියන්නේ. එහෙම කරන්න එපා. හොඳ ලස්සන සතුටින් ඉන්න. මම නම් එහෙමයි. සින්දුවක් කියන ආසයි. සින්දුවක් කියනවා. නෑගේ එක කියලා සින්දුවකුත් කියනවා. එහෙම කියන්නේ සතුටින් ගෙවන්න. happy mood happy face. පන්සා කියලා පිළිත් කියන්නේ. ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඔයගොල්ලෝ ජීවිතේ දිනා ගන්න පිට රට ඉඳගෙන දුක් විඳින ලංකාවට එන්න දැන් ওই රට ඉන්න අය මේක බලනවනේ ගොඩක් අය. ඕගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ලස්සන ජීවිතයක් ගෙවන්න මාත්‍යා හදා රිපෙයාර් කරගන්න. නෝනා රිපෙයාර් බැරි මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ නේ. අන්තට ගියා නම් ග්‍රහ ලෝකවල අඟහරු ලෝකෙට ගියා නම් ඕක ගෙදර තියෙන එක හදන්න වෙයිද? try ඒකට උඩරට ඉඳන් දක්ෂ වෙන්න ඕනේ. හදන්න බැරිම නම් මමත් ඒ දුරු කරනවා. යුතුයකම් කළා අපි පිළිගන්න. ඒතර ගැටලුවක් නැහැ. ගැටෙන්නේ නැතුව හිටියම හරි ෆෝන් චෙක් කරලා හරි මේක වැඩේ බකල් වෙනවා. එහෙම නැතුව රිලැක්ස් වෙන්න ඕනේ. ගේමට යන්න එපා. තේරෙනවද? එහෙම ගියොත් නේ ඒක අපි ඒකයි තියෙන්නේ. ඉතින් අනිත් එක දැන් හුඟ දෙනෙක් සමහර අය යනවා ඇත්තටම මට නම් ලෙඩ සුව කරන්න කියන මගේ එහෙම ටෙක්නික් යන්නේ මම කේන්ද බණගන්නේ මට ඒ වුණාට ලෙඩ සුව කරන්න ශක්තියක් ලැබුණොත් මගේ ජීවිතේ මට එහෙම හැකියාවක් ලැබුණොත් මම තනි කෙනෙකු සුව කරන්නේ නැහැ. ඔයාලට ඇත්තම කතා කරන්න. සාත්‍ය අද උදේ පාන්දර පාන්දර හිතුවේ මට එහෙම ශක්තියක් දෙයියනි කියලා ආවොත් එන්න පුළුවන් මම දන්නේ නේද? එහෙම આવොත් මම අනිවාර්යෙන් හොස්පිටල් වලට තමයි යන්නේ. වෝඩ් එක පිටින් සනීප කරලා ගෙදර යන්න. හිස් කරන වෝඩ් එක. අනිවාර්යයෙන් එක එකනා සූපත් කරන්න. මොකද එක එකනා සූපත් කරොත් මෙහෙමනේ. දැන් 100ක් කියන දේ එකනේ සූපත් කරන්න බලන්න. අනිත් 99 සෆර් කරනවනේ. අනේ මට කරගන්න බෑ. අනේ මම මැරෙයි. මාව ඉන්දියද්දිම අරයා සනීපලා ඉන්නවා. ඒතර ලෙඩේට අමතරව එයා මැරි මැරි උපදිනවා. එයා සූපත් වෙනවා මෙයා නෑ. ඒකයි තියෙන්නේ. පොදුවේ පිට වෙන්න පුළුවන් නේ අර විදිහ බෝඩ් එකම ගෙදර යනවා. කතා දෙකක් නැහැ. දෙන්න. ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න මට ඒ ශක්තිය ලැබෙන්න කියලා. මම මේ කාටවත් පහරක් ගහනව නෙවෙයි. මගේ අදහසනේ මං කියන්නේ. මට දැනෙන දේ. මට ඕනේ යන්නේ එහෙමයි. ඒකයි තියෙන්නේ. මට ඕනේ එහෙම සූපත් කරන්න. එහෙම ලැබුණොත් මං එහෙමයි කරන්නේ. ලැබුණොත් කියන සමහර එන්න පුළුවන් හැකියාව. එහෙම ආවොත් මං බෝඩ් එක හොස්පිටල් වලට ගිහිල්ලා වාට්ටු පලන් නිදාස් කරලා යවනවා සනීප කරලා. හැකියාව ආවොත්. ඒකයි. ඉතින් මං තවදුරටත් මං හිතුවේ ගොඩ වෙලා කතා කරා. හුඟක් අය කේන්දර බලන්න අහනවනේ. මං කියන්නේ මම මේ channel එක හරහා කේන්දර ගැන වැඩි ප්‍රොමෝට් කරන්න කැමති නෑ. මගේ පුතා ජ්‍යොතිෂ වේදිකෙක්.
ඒ වගේම ડોක්ටර් කෙනෙක්. MBBS වෛද්‍යවරයෙක්. ඒ වගේම එයා ජ්‍යොතිෂවේදියෙක්. සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, චීන භාෂාවෙන් භාෂා ගණනාවකින් ලංකාවේ කේන්දර බන්න පුළුවන් එකම එක්කෙනා මන් and only කියලා තමයි මම දන්නේ. මගේ එක්කෙනා අගය කරනව නෙවෙයි. ඒ භාෂා ඒ වගේ භාෂා තුනකින් එහෙම කේන්ද්‍ර බලන මට වැඩි දක්ෂයි කියලා මම විශ්ව හිතන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට යාගිනුත් බලා ගන්න එහෙම පුළුවන්. මොකද මගේ දින නැහැ බොරු කියන්න බෑ. යථාර්ථය කියන්නේ ඔයාලට. මට වෙලා තියෙන ලබනව දෙනකම් බුකින් වෙලා තියෙන්නේ. ඒතකොට මට ටයිම් නැහැ. හැමෝම කියන ටට්ටා කරලා ඉවර ගන්න මට එහෙම කරන්න බෑ. ශනිකව මට කරන්න අමාරුයි. තේරෙනවද? ඒක මගේ ක්වොලිටි මම බාල කරගන්නෙම නැහැ. ඒතකොට හොඳ නැහැ. ඒක නිසා අර දැක්කනේ බුදුහාමුදුරු දේශනා කරන ආනන්දේ සර්පයා දුටුවේද කියලා. ඒ සල්ලි මිටිය බලලා එහෙම පැත්තට ගියොත් වැඩි අවුල් වෙනවා. එහෙම නෙමෙයි. හැමදාම පැත්ත අපි පොඩි කාලේ ජීවත් වෙන්නේ. ඒ කාලේ හොඳට වැඩක් කරගෙන යන්න ඕනේ. ටිකයි හොඳයි. එහෙම බලන්න ඕන නම් ඉතින් ඕගොල්ලෝ ඉතින් පුතාගේ එයා වෛද්‍යවරයෙක් කියලා මං කිව්වනේ. එයා ඇත්තටම වෛද්‍ය විභූෂණ කීර්තිශ්‍රී විද්‍යාශූරි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බටහිර වෛද්‍ය උෂාන් ලොකුගේ. ඉතින් වෙලාවක අවශ්‍ය නම් කෝල් කරන්න. මම පළවෙනි කමෙන්ට් එකෙන් ෆෝන් නම්බරේ ලියලා තියන්නම් ඔයාලට. පළවෙනි කමෙන්ට් එකෙන්. වාසනොත් කෝල් කරලා ඔන්ලයින් බලා ගන්න පුළුවන් වෙයි. ඕනනම් ඇවිල්ලා බලන්න පුළුවන් එයාට. දක්ෂයි. මටත් වැඩි දක්ෂයි. තරුණ දරුවෝනේ. ඉතින් එහෙම ඉංග්‍රීසි වලින් පිටරටින් අයට එහෙම සිංහලෙන් ඕන භාෂාවකින් එහෙම කරගන්න පුළුවන්. චයිනීස් ඕන දෙයකින්. ඉතින් ඔයාලට ඔන්ලයින් බලන්නත් පුළුවන් වෙයි. එතනින් බැලුවට පස්සේ ඔක්කොම වොයිස් කාඩ් ගෙදරට මෙවනවා. CD කර්මයේ ඔක්කොම ඒ වෙලෙම එවනවා ඊමේල් කරලා හරි මේ මම පළවෙනි කමෙන්ට් එකෙන් ෆෝන් නම්බරේ දාලා තියන්නම්කෝ ඔයාලට හොඳද මොකද මගෙන් හුඟ දෙනෙක් අහනවා ඉතින් මට හිත නරක කරන්නත් බැරි ඒ වුණාට මම මෙයාව දෙන්න හදන්නේ ඒකයි එයාගෙන් එච්චර දුර දින නෙමෙයි ළඟ දිනයක් දාලා එම් බලන්න පුළුවන් එයාගේ දුර ડોક્ટર උෂාන් ලොකුගේ එයාගේ අවශ්‍ය නම් වීඩියෝස් එහෙම තියෙනවා උෂාන් ලොකුගේ වීඩියෝස් කියලා බැලුවොත් බලන්න පුළුවන් දුරකථන අංකය තමයි 076යි 076යි 014යි 74යි 68 අයිත් කියන්නම් 076යි 014යි 74යි 68 පළවෙනි කමෙන්ට් එකේ මම සටහන් කරන්නම් නම්බර එක අවශ්‍ය වුත් එහෙම කරන්න මොකද අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ ඇත්තටම මේ ජ්‍යොතිෂ ප්‍රොමෝට් කරනවා නෙවෙයි අපි මේ වගේ ෆයිල් එකක් හදනවා මේ ලස්සන ජීවිත පොතක් වගේ මේ වගේ හදනවා මේ වගේ පොතක් හදලා ඒ වගේ CD එකකට පටිගත කරනවා මේක ගොඩකට ඔන්ලයින් බරුත් කුරියර් කරලා ගෙදරට අරිනවා අපි කුරියර් කරලා අරිනවා එහෙමයි කරන්නේ ඊට අමතරව වොයිස් කට් එකත් කුරියර් කරනවා මේ CD එක ඊට අමතරව ඊමේල් කරනවා ඒකයි පිටරටින් ඉන්නට අර මේ එහෙමයි ඉතින් අර දුරදවස් තියෙන එක තමයි අර ඉත්නරක් කරන්න කිව්වම යථාර්ථය ඒකයි ක්වොලිටිට කරනකොට පොඩ්ඩක් ඉතින් එහෙමනේ හැටි නේද ඒකයි තියෙන්නේ ඉතින් ඒ විදිහට කටයුතු කරමු වෙන විශේෂ කිව්තු දෙයක් නැහැ ඇත්තටම ගොඩක් ස්තුතියි අපේ සමග සම්බන්ධ වෙච්ච එක ගොඩක් වටිනවා අපි ඉදිරියට හොඳ වීඩියෝස් කරමු දිගටම රැඳින්න අපි සමගම කමෙන්ට්ස් වල බලන්නකෝ කියලා හුඟක් ජනතාව ගොඩක් දේවල් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ගොඩක් විස්තර කියනවා ඒක වටිනවා. ඉතින් අපි හිත ශක්තිමත් කරගෙන ඉන්න. මොකද හිත වැටෙන්න එපා කවුරුත් හැමෝටම ප්‍රශ්න තියෙනවා. මං ඉස්සරත් කියවන ඔයාලට අපේ ගෙදර කුරුල්ල බිත්තර දාන ලෑම්ප් ෂෙඩ් වල ඉතින් හුඟක් අය යනවා මොකද අනේ බිත්තර දාලා කුරුල්ල කියලා මං කියන්නේ කැලේ ප්‍රශ්න ඒගොල්ලන්ට කියලා. ප්‍රශ්න කවදාද ඉවරෙන්නේ නැහැ නේ. ඔයාලගේ වාද තියෙනවා. ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. මං දන්නවා. ඒක ෂෝට් අවුට් කරලා තව එකක් කරනවා. දැන් ඔයාලට මේ වීඩියෝ එක බලන කාලය තුල ඔයාලට පේනවා මං කකුල් දෙක හොල හොල බලන්නේ නේ. පේන්නෙත් නැහැ නේද ඔයාලට? කකුල් දෙක හොල හොල බලන්නේ ඉතින්. සන්තුට්ටි පරමන්දන සතුටින් ගෙවන්න. ඒකයි තියෙන්නේ වාහනම් පරමන්දනම් දීපොලන් පරමන්දනම් පුරවැසි භාවම් පරමන්දන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ නෑ නේද ඒ නිසා හැපි මූඩ් හැපි ෆේස් ලස්සන ඉන්නකම් හොඳට කාලා බීලා සතුටින් ගමන් බිමන් ගිහිලා ලයිෆ් එක එන්ජොයි කරලා ලස්සනට ගෙවන්න දුක් දෙයක් තියෙනවා ඒකමත් එල්ලෙන්න බෑ දැන් ඔයාලා විභාගයට යනවා ප්‍රශ්න විභාගේ ප්‍රශ්නපත්‍රය උත්තර ලියන්න ඕගොල්ලෝ ගියාට පස්සේ ඕගොල්ලෝ ඕගොල්ලෝ අමාරු ප්‍රශ්නේ අල්ලගෙන මුළු ප්‍රශ්නපත්‍රෙම අවුල් කරගන්නවද නෑනේ ඕගොල්ලෝ අමාරු ප්‍රශ්නේ හෝල් කරලා තීන ටිකට උත්තර ලියනවා. අන්තිමට බලමු අමාරු ප්‍රශ්නේ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර කුස්සිය තෙමෙනවා. කුස්සිය තෙමෙනවා කියන්නේ කිචන් එරියා එක සෙමනවා කියන්නේ මුළු ගේම තෙමෙන්නේ නැහැ නේ. දැන් ඔයාලට හස්බන්ඩ්ගේ ප්‍රශ්නයක් තියෙනවා. හස්බන්ඩ්වද මුළු ජීවිතේම ඔයාලගේ. ඔයාලගේ දරුවෙගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලගේ මුළු ජීවිතේම දරුවද? නෑනේ. ඔයාලගේ ප්‍රශ්නේ හෝල් කරන්න. හෝල් කරලා අනිත් ඒවායින් සතුටින් ඉන්න. ප්‍රශ්නේ යාලගේ දුක් පිටියොත් ජනතනත් නරක වෙනවා. දුක් සාගතව කනගාටුවෙන් ගොත් එහෙමත් නරක වෙනවා නේද? එහෙම වෙන්න එපා. මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නෙම මනස හදන්න. වෙන මොකුත් නෙමෙයි. අපි දක්ෂ වුණොත් මේ මනස හදන්න පුළුවන්. මම කියවනේ මම උඩට ආවසේ නෝන මහන්සියෙන් ඉන්නවනේ මම ඔළුව අත ගාලා මෙහෙම අහලා යන්නේ. ඔයාලට මහන්සිද කෑවද? පොඩි වචන සෙට් එකක් තියාගන්න. පාරට ගියොත් මම ටොපියක් හරි මේ දරුවන කියනවා හැමදාම. ඒකයි. බල්ලා ගාවට ගියත් බල්ලටත් මොනවද කියනවා.
ඒකයි මම කියනවා. අපි ඇත්තටම පන්සල වෙන්නේ හදවතනේ. ඔයාලගේ තේ බෝතල් කෝප්පේ කුඹි වහලා ඉන්නවනේ. ඔයාලා ඒ කෝප්පේ හොදන්න එපා. ඒක තියන්න. ඒකයි. මීයකත් මරන්න එපා. මී කූඩුවක් තියන්න. අල්ලලා යන්නේනකම නිදාස් ප්‍රදේශයකට අතාරින්න. මී මරන්න එපා. ප්‍රාණඝාතي හොඳ නැහැ. ඒ වගේ පව් කරගන්න එපා. ගැරන්ඩියට බූදල් ගහන්න එපා. දෙන්න. ඉතින් ඒවා ඕනේ. ඉතින් ඒ විදිහට එහෙම ගියොත් තමයි හොඳ. නැත්තම් පරිසම් වෙනවා. දැන් ඔයාලා බලන්න මම එකක් කේන්ද බන්න අපු හුඟ දෙනෙක් දන්නවා. කවදාද ඔයාලට රෝග ඇති වෙන දැන්ට රෝග තියෙන දශමෙට මං කියන එක නන්නේ. ඔයාගේ මෙන්න කොණ්ඩේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ බෙල්ලේ තියෙනවා. ඔයාගේ මම්මැහේ ප්‍රශ්න තියෙනවා. මං කියනවනේ. අහලා බලන්නකො බොරුද කියලා. කමෙන්ට් වල බලන්නකො. ඉතින් එහෙම කියන්නේ කොහොමද? කර්ම ශක්තිය අනුනේ කියන්නේ. පෙර භවයේ කරපු ක්‍රියාව නිසා. ඒකයි දැන් මේ ගන්න ඔයා අම්මට සලකන්නෙම නැහැ. යුතුයකම් කරන්නෙම නැහැ. සාධාරණ වෙන්නෙම නැහැ. වයසට ගිය අම්මට ඔයාලා ශස්ත්‍රජන එකක් ගෙනත් දෙන්නෙම නැහැ. තෙල් ටිකක් නාරායන තෙල් ටික අම්මගේ දනිසේ ගන්නෙම නැහැ. අම්මව යන්න අම්මා නිදා ගන්න කියලා කාමරේටම දානවා. ලයිට් ඕෆ් කරලා කාමරේටම දානවා කියනවා. නේද? ඔයාලා පොඩි කාලේ නැල්විලි ගිය කිව්වා. අම්මා වයසට ගියම බබාලා වෙනවා කියනවනේ. ඒතර ඕගොල්ලෝ නැල්විලි ගියේ ඕනේ නැහැ. අඩු ගානේ අම්මට සලකලා තෙල් ටිකක් ගාලා සස්තෙන් එකක් දීලා පොඩි සපෝට් එකක් දෙන්නේ නැත්නම් ඊළඟට ඔයාගේ කර්මපත්‍රය නොහොත් ජම්මපත්‍රයේ මාතෘ ස්ථානය පාප පිටි දෙනවා. ඒතර හොඳ අම්මා කෙනෙක්ගේ බෞකුසට රින් ගන්න ඔයාලට බැරි වෙනවා. ඔයා තාත්තට හොඳට සැලකුවේ නැත්නම් පීතෘ ස්ථානයේ පාප පිටි දෙනවා. ඒතර ඔයාලට හොඳ තාත්තෙක් ලැබෙන්නේ නැතුව යනවා. තාත්තට හොඳ සැලකුවේ නැත්නම් යුතුයකම් කරේ නැත්නම් මහන්සියද කියලා ලැබුවේ නැත්නම් තෙල් ටිකක් ගෑවේ නැත්නම් ආදරෙන් සැලකුවේ නැත්නම් ඔයාගේ ඊළඟ කේන්දරේ මාතෘ ස්ථාන නීච වෙනවා. ඒතර හොඳ තාත්තෙන් ලබන්න බෑනේ. ඒ ඔක්කොටම සල්ක ඔය අල්ලපු ගෙදරක ඇටැක් කරනවා නම් අල්ලපු ගෙදර ප්‍රශ්න දානවා නම් අල්ලපු ගෙදර හැමදෙස්සෙම මම දැක්ක කමෙන්ට් වල දාලා තියෙනවා අල්ලපු ගෙදර කුණු දානවා අපේ වත්තට අල්ලපු පත්තේ කේස් රේඩියෝ එක හයියෙන් දාන කේස් ඉතින් ඕවා අමුණගෙන අල්ලපු පෙත් එක ඇටැක් වුණොත් ඊළඟ ආත්මේ වාට මොකද වෙන්නේ? ඔයාගේ නේබර්ස්ලා ගැන කතා කරන්නේ තුන්වැන්න පාප විදි දෙනවා 22 වෙනි දෙරකාපිය තුනේ ඉන්නවා තුනේ හිටපු ගමන් අල්ලපු ගෙදර එක ගැටලු අනිවාර්යයි. ඒකයි. ඔයගොල්ලෝ යාළුවන්ට ඔයගොල්ලෝ සලකන්නේ නැහැ කියන්නේ සලකන්න යාළුවෝ වැඩක් නැහැ. යාළුවන් වැරදිම යොමු කරනවා ඩ්‍රග්ස් වලට පුරුදු කරනවා කියන්නේ ඔයාගේ අනිවාර්යෙන්ම මොකද වෙන්නේ ඊළඟ භවයේ? අනිවාර්යෙන්ම වගේ 11 වෙනි 22 වෙනි දරකාරන්ට ඉන්නවා. පූජා 22 වෙනි දරකාරය කියනවා 11 ඉන්නවා. 11 හිටුම ගමන් ඔයාට යාළුවෝ මේ භවයේ ඇත්තෙම නැහැ. යථාර්ථය. ඕගොල්ලෝ දරුවන්ට හරිය යුතුයකම් කරේ නැත්තම් පොඩි පුතාට වැඩියෙන් දුව ඉතින් යනගෙන ආයිද අඩුවෙන් දුන්නා. යුතුයකම් කරේ නැහැ. දුවට අඩුවෙන් පුතාට වැඩියෙන් දුන්නා. එහම අසාධාරණ සැලකුවා කියන්නකො. අනිවාර්ය ඊළඟ ආත්මේ ඔයාට පුත්‍රස්ථානේ පාප පිටි දෙනවා. පස්වැන්න පාප පිටි දෙනවා. ඒතකොට වෙච්ච ගමන් ඔයාට මොන දේ වුණත් දරුවන්ගේ සැප හම්බෙන්නේ නැහැ. එකා යකා කියලා කියන්නේ තේරෙනවද? ඉතින් ඕකට කේන්දරේ බලන වැඩක් නැහැ. තේ කේන්දරේ බයින ඕවා අහලා. ඔය ඇවිල්ලා කර්මපත්‍රය. කර්මයට අදාළ විපාක පත්‍රය. දැන් ඔයාලා පාරේ ඉන්නකොට මේ යාචකයෝ හම්බෙනවා. යාචකයන් what's the problem? what's the matter? යාචකයන් මොකද ප්‍රශ්නේ? යාචකෝ නරකද නෑ නාවල කරලා අන්දර කරලා සුවඳ ගාලා යාචකව හොඳට ඩ්‍රෙස් කරලා ගත්තොත් මේ යාචකයා අපි වගේ අපිට ඉතින් ලස්සනයි. මොකද්ද ප්‍රශ්නේ? යාචකයාගේ කුසල් account zero balance. රිසර්ව් එකේ ඇවිල්ලා තියෙන්නේ මනුස්සාත්මෙත්. යාචකයා මනුස්සාත්ම රිසර්ව් එකේ ඇවිල්ලා තියෙන්නේ. පෙට්‍රල් නෑ. පෙර භවයේ කරපු පොඩි කුසලයක් උපාදානය කරගෙන යන්තම් රිංගගෙන රිසර්ව් එකේ. රිසර්ව් කියන්නේ පෙට්‍රල් අන්තිමට. ඒකයි ආවට පස්සේ නමට යාචකයා බලේ නෑ. කුසල් account zero balance. දැන් පැහැදිලිද? ඕකයි තියෙන්නේ කර්මපත්‍රය මේක. ජම්මපත්‍රය කියන්න එපා. කර්මපත්‍රය. මේකට ඉතින් අටැක් කරලා මේක බොරු මේක මේව කියලා අපේම අය අටැක් කරනවා මේ කිං කර්සති කියලා ගාතාවක් කරන් ගහනවා. ඒකේ බලන්න තේරුම අරන් බුදුරජාන් වහන්සේ කියලා දෙන ඈත ආකාශේන ගහයෝ මිනිසාට කුමක් කරන්නද? කුමක් කරන්නද තමයි කරන්න බෑ කිසි දෙයක්. ඒකෙන් කියන්නේ මේ බුදුහාම දේශනා කළේ ග්‍රහය කුමක් කරන්නද? ග්‍රහයන්ට යමක් කරන්න බෑ. බුදුහාමුදුරු දේශනා කළේ නෑ මේ ග්‍රහයෙන් මේක බලා ගන්න බෑ කියලා දේශනා කළේ නෑ. එහෙනම් උන්වහන්සේගේ දෙපා දිග නළලේ ගුරුතුමාගේ වැදුනහම පියරතුමා ඔය බොරු කතා කියලා යන්නේ පැදරුවත් සිද්ධාර්ථ කුමාරය අරගෙන. ඔය බොරු කතා කියන. එහෙම ගියේ නෑනේ. බමුණු 100 ගණන් දාලා නම් දාන්න ඕනේ නෑ නේද? නමේ බලය පිහිටෝලා. ඒවා බලලා දාන්න ඕනේ නෑනේ. එහෙනම් නළලේ තිබ්බ ලකුණේ මේක අවසාන උපත කියලා විග්‍රහ කරන්න ඕනේ නෑ. මේ යථාර්ථය. එහෙනම් මේ ඔක්කොම බොරු කියන්නකෝ. එහෙනම් ග්‍රහයින් කුමක් කරන්නද කියලා අහනවා. එහෙනම් මේ මොනවද තියන්නේ ඔය ග්‍රහයින් කුමක් කරන්නද කියලා මේ කියලා කියනෝ නේද? සූර්යග්‍රහණයක් කියන්නේ සූර්යයා කියන ග්‍රහයෙක්නේ. එහෙනම් සූර්යග්‍රහණයක් තියෙන වෙලාවක S2 බලන්න සූර්යයා දිහා මොකුත් කරන්න බෑනේ. මොකද්ද වෙන්නේ? බලන්න බයයි නේ. පොට්ට වෙනවා කියනවනේ S පේන්නේ නැති වෙනවා කියනවනේ. නේද? එහෙනම් ග්‍රහයෙක්නේ සූර්යයා. දැන් සූර්යග්‍රහණ වෙලාව බලන්නකො. බලන්න බෑනේ. එහෙනම් පන්සලේ ගාන්ටාරය ගාලා අපිට අඳ ගහනවා මොනවාද? හිස තෙල් ගන්න. නැකත් සීට්ටුව අපිට දෙන්නේ පන්සලේ. ඉතින් ඒ සූර්යයා මුල් කරගෙන අපිට සිංහල අවුරුදු කරන්නේ ඉතින් සූර්යයා මුල් කරගෙන කරන්නේ. සූර්යයා කියන ග්‍රහතාරකවන්නේ. ඉතින් මේ නැකත් ටික පන්සලේනේ කලින් ඉස්සර ප්‍රචලිත කරේ. අදටත් ගාන්ටාරි ගන්න එතන ඉන්නේ. තෙල් ගාන්නේ පන්සලෙන්නේ.
නානු ගාලා තෙල් ගානේ හාමුදුරුවනේ. ගමේ පන්සල් මුල් කරගෙන. එහෙනම් ඒ ඔක්කොම බොරු. ඒතර එදාට මේ ග්‍රහතාරක හොඳයි. පහවදාට හොඳ නැහැ. ඒකයි අර කන්න හිතුනාම අර කබර ගොයක් මේ තල ගොයක් කරගන්නවා වගේ තියෙන්නේ නේද? එහෙම නැහැ. මේක අපේ කම. ජ්‍යොතිෂ්‍ය, ආයුර්වේදය, අංගප්පර සටන්කම, කෙම්පාන් ශාන්තිකම, සෙත් කවි ප්‍රාණ කවි, සර්ප විස වෙදකම මේ ඔක්කොම තව ගොඩක් තියෙනවා. මම ඔක්කොම කියන්න බෑ වෙලා නැහැ. මේ ඔක්කොම එක වලේ පොල්. මේ ඔක්කොම අපේ අනන්‍යතාවය. අපේ ශක්තිය, අපේ බලය. ඒවා යූස් කරලා තමයි සුද්දට අපේ උඩරට අල්ලන්නත් බැරි උනේ. අංගම් පොර අරුමේ සටංගම නිසා තමයි. ඒව අතීතේන අපිට ආපු ගැම්මනේ. තේරෙනවද? අංගොඩ වෙලේනේ ගැහුවේ දුවන්න විදේශිකයන්. අංගොඩ ඒ කියන්නේ අංගොඩ තත්ත්වේ බලවත් තැනක්. වෙලේදී තමයි ගැහුවේ. ඒ වගේ තමයි. මේවා ඉතින් අපේ කමනේ. මේවා අපේ කම ඉතින් අපි පහත් ගන්න නරකයි. මේක හොඳ දේ ගන්න ඕනේ. පැහැදිලිද? මේකේ අපි හොඳ දේ ගන්න ඕනේ. මිනිස්සු ගොඩක් මේ කන්නම් කරලා තියෙනවානේ. මේක මෙහෙමයි බොරු එහෙම කියලා. එහෙම නැහැ. එහෙම නැහැ. මේකේ හොඳ මේ කුසල කර්ම විපාක බඳ කැඩපත කන්නාඩි වෙයි. යටපත් වුණොත් අපරාධයි. නැත්තම් දැන් මේක අහනවා දැන් මගේ පුතා වෛද්‍යවරයෙක්නේ. හරිද? වෛද්‍යවරයෙකුට කෙනෙක් උපදිච්ච වෙලාව දීලා කියන්න පුළුවන් නම් දුවද පුතාද කියන්නේ කියලා කිසිම වෛද්‍යවරයෙකුට කියන්න බෑ. ලංකාවේ ස්පෙෂලිස්ට් කෙනෙක් අයි සර්ජන් නැත්තම් අපි මොන හරි ඕනම අයි සර්ජන් හරි මොන සර්ජන් හරි ලංකාවේ ස්පෙෂලිස්ට් කෙනෙකුට දෙන්න උපන් වෙලා දීලා කියන්න පුතේද දුවද කියලා කියන්නේ කියන්න බෑ. කියන්න බෑ. එහෙනම් ජ්‍යොතිෂ වේදිකුට කියන්න දීලා බලන්න කියන්න පුළුවන් දෙයිද කියලා කියනවා. දුවද පුතාද කියලා. එහෙනම් මේක බොරු නම් කොහොමද කියන්නේ කියනවා. මේක ඔයාලා කරලා බලන්න. දැන් මගේ පුතාට කරන්න පුළුවන්. එයා ડોක්ටර් වුණාට එයා ජ්‍යොතිෂ වේදියෙක්නේ. එයා ජ්‍යොතිෂ වේදික කියන්නේ එයා ඒ ටෙක්නිකෙන් තමයි කියන්නේ. එයා එතන ගිහලා හොස්පිටල් එකට ගිහලා මම ටෙස්ට් එකක් දාලා කියනෝ නෙමෙයි MR එකක් කරලා කියනෝ නෙමෙයි. වෙන මොකුත් කළා කියන එයා කියන්නේ අපේ ශාස්ත්‍රයෙන්. එයාට කියන්න පුළුවන්. එයා විතරක් වැඩක් කියනෝ නෙමෙයි වරදා තේරුම් ගන්න එපා. මගේ යම්කිසි මේ රටේ ජ්‍යොතිෂ වේදි ડોක්ටර් කෙනෙක් කියනවා එයා ජ්‍යොතිෂ ප්‍රගුණ කරොත් එයාටත් පුළුවන්. ඕන කෙනෙකුට. මොකද බොරු නම් කොහොමද කියන්නේ? දැන් ලංකාවේ ජ්‍යොතිෂ බොරු කියන මනුස්ස මහත්වෝ ඉන්නවනේ. ඒ ඕනම මහත්යෙකුට උපන් වෙලාව දීලා කියන්නේ මේ පුතාද දුවද කියලා කියන්නේ කියන්න බෑ. ඉතින් එහාට කතාවල වැඩක් නැහැ. එහෙනම් ග්‍රහතාරකා බොරු නම් සූර්යග්‍රහණේ සූර්යයා දිහා බලන්න. S2 බය නැතු බලන්න. මොකුත් කුමක් කරන්නද කියලා කියන්නේ. අර කිංකරිසද කියන ගාතාවල් වලින් කුමක් කරනද? ඒ කියන්නේ මෙහෙමයි. මේකෙදි සෙනසුරු අරමේ කරන මගුලක් නෙමෙයි හැත්තම කියනවනම්. මේක ඒ ග්‍රහයාගෙන් කියන්නේ ග්‍රහයා කියන්නේ අපිට මිනුම් දණ්ඩක්. අපි දැන් සෙනසුරු වෙනකොට අපි පොස්ට් නමක් දාන්න පුළුවන්. දැන් මම කොල කැඳවලට එනර්ජි ඩ්‍රින්ක් කියලා මං කිව්ව දාන්න කියලා. මිනිස්සු බොනවා. ඒ වගේ ග්‍රහයට වෙන නමක් දාන්න පුළුවන් ඕනනම්. ඒකයි තියෙන්නේ. ඒක හරියට කරොත් ඒක හරි. ඒකේ මේ යන්ත්‍රයක් දාන්න මුද්දක් දාන්නම ඕනේ නැහැ. මේ Google Map එක road sign එක බලාගත්තාම හරි. මේක ඇවිල්ලා මිනුම් දණ්ඩක්. ඒක ගණනය කියන ගහය කියන්නේ මිනුම් දණ්ඩක්. ඒ මිනුම් දණ්ඩෙන් ගණනය කරලා බලා ගන්න පුළුවන්. මේක මෙහෙමයි. ඒ කියන්නේ ග්‍රහය කරන මගුලක් නෙමෙයි ඕක. එහෙම එකක් නෙමෙයි ඇත්තම කතා. ග්‍රහයන් ආවම මෙතන මේක පේනවා මේ විදිහට වෙනවා මේ විදිහට වෙනවා කියන. ඒකයි මම යථාර්ථය කතාන මනුස්සයන් දැන් පිරිත් ගැන මම කතා කරා මං කිව්වා අරගලේ භූමියේ පිරිත් දැම්මා ගෝඨාභය මහත්තයා. එහෙනම් ප්‍රශ්නේ සුපිරිය ෂෝට් අවුට් වෙන්න එපා. අරගල භූමියේ පිරිත් දැම්ම මොකද උනේ? එහෙනම් කලින් හිටපු ජනාධිපතිතුරු පිරිත් නාගෙන හිටි. කලින් හිටපු ජනාධිපතිතුරු පිරිත් නාගෙන. ඒ ගෙවල් ඇස්සේ දාගෙන හිටියා කොයිද ඒව රිකා වෙන්න බෑ. හොඳ පැත්ත එන්න බෑ. ගහලා නේ ගහලා එළවලු සයිස් එකෙන් බැස්සේ ඇත්ත කතා අපි කතා කරමු. නේද? ඒ පැත්තෙත් පිරිත් දැම්මා. ලොකු ලවුඩ් ස්පීකර් හයි කළා ගෝඨාභය මහත්තයා. රිකා වෙන්න බෑ. ඒතර ගෙවල් ගිනි තියන්න ගියා. ගිනි තියනකොට මම දැක්ක ඔය විමල් වීරවංශ මහත්තයාගේ හෝ කවුරු හරි ඇමති කෙනෙක් ගෙවල් වල පිරිත් දාලා ගෙදර මිසින් කට්ටිය නැහැ. ගෙවල් වලට ඉබ්බෝ දාලා දොරවල් අහලා ගිහිල්ලා පිරිත් දාලා තියෙනවා. හෝ ගාලා පිරිත් ඇහෙනවා. මේ ගිනි තියන පුච්චන මම දැක්ක ටීවී එකේ. හෝ ගාලා පිරිත්. මිනිස්සු හැරිලා යන්න බෑ. එහෙම නෑ. එහෙම නෑ. මේක පටලෝගෙන තියෙන්නේ. පිරිත් හොඳ ලස්සන කියන්න. පන්සල් වල පූජනීය ස්ථල ගිහලා අදාළ තැන් වල කියන්න. ඒව මේ හැම තැනටම ඇප්ලයි කරන්න බෑ. මේ ගිනි තියන්න එනකොට පිරිත් දැම්මා අරගලේ භූමියේ පිරිත් දැම්මා ලවුඩ් ස්පීකරෙන් ඒ පැත්තට හරවලා දැම්මා එහෙම මෙල්ල වෙන්නේ නැහැ බොරු කතා කරලා බලන්න මෙල්ල වෙන්නේ නැහැ සාතිකයි යථාර්ථය කතා වුනේ එන සතුටුයි ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියා ටිකක් අදට සමහර ඒවා කතා කරන්න සිද්ධ වුණා අපි හැමතිස්සෙම යථාර්ථනේ කතා කරන්නේ මාත් එක්ක දිගටම ඔයාලා සම්බන්ධලා කමෙන්ට් කරලා සම්බන්ධයෙන් ගොඩාක් ස්තුතියි කමෙන්ට් කරන්න අදහස් කියන්නේ ඕගොල්ලෝ මොන හරි කිව්වොත් මම ඒකට ආන්සර් කරනවා මම කතා කරන යථාර්ථය මම බය නැහැ යථාර්ථය කියන්නේ මොකද වැරදක් නෙමෙයිනේ කියන්නේ අද තියෙන අපි මේක බේර ගන්න මිනිස්සු හොඳ පැත්තට යන්න ඕනේ. දායක සභාවල වල යථාර්ථය කතා කරන්න. ඕගොල්ලන් මේ ලක්ෂ ගණන් ආදාර දීපුවයි ලැමිනේට් කරලා ගලේ කොටලා පන්සලේ ගහලා තියෙනවා. කමන්නේ ගහන්න. ඔයාලගේ ගමේ බකුගඩු ආබාධයට බෙහෙත් ගන්න බැරුව ඉන්න අයගේ ලිස්ට් එකක් හදන්න. ඒකත් අර කොටන්න ඕනේ නිකන් අලවල කියන්නේ.
පිළිකා රෝගේ මෙච්චර පිරිසක් වෙනවා මගේ ඒරියා එකේ. මේගොල්ලන්ට කන්න නැහැ. මේ ගෙවල් 17ක් තියෙනවා කන්න නැහැ. ඒ ලිස්ට් එකක් ගන්න. ඒක දායක සභාවේ සාකච්ඡා කරන්න. ඒක දායක සභාව සාකච්ඡා. ඒගොල්ලන්ට පිට වෙන්න. ඉතින් සෙට් කවියක් මොනාරි කිව්වම සිමෙන්ති කොට්ටයක් වෙනුවට බාර දෙන්න. වියලි ආහාර මණු තුනක් ඒ ගෙදරට දෙන්න. වකුගඩු ආබාධ තියෙන ගෙදරට දෙන්න. දෙන්න. අර පිළිකා තියෙන ගෙදරට යොමු කරවන්න. ඒතර පුළුවන් ඒ ණයට අරන් එන්න කියන්න. වටිනවා. ඒකයි ඉතින් ඒ විදිහට වැඩ කළා ඒවා ගෙන මුදල් අර වගේ ජනතා සුබ සිද්ධියට යොදවන්න ඕනේ. ඒ අපිනේ වරද්ද කරන දෙයියෝ දැන් කතරගම දේවාලය කියලා කපු මහත්තයාගේ නෝන තැමිලි වතුර නානවලු. හරිද? හම්බෙන සල්ලි වලින් එහෙට යනවා මෙහෙට පළතුරු ටික එහෙට යනවා මෙහෙට යනවා. උගත් තැන්වල එහෙමනේ යථාර්ථය. පළතුරු ටික එහෙට යනවා මෙහෙට යනවා. නෝන තැමිලි වතුරේ නානවා උගත් තැන්වල. රත්තරන් බොඩේ මිසින්. හරිද? ඒ දෙයියන්ගේ දවරද දඩමස් කරනවා හොයනවා ඊට පස්සේ එතනට ගිහිල්ලා. ඉටිකොල මල් මාල පලන්දනවා. දෙයියෝද වැරදි මිනිස්සුද වැරදි කියනවා. දැන් ඔක ඇවිස්සුනාට පස්සේ channel වලින් ගැව්වට පස්සේ කැන්සර් හොස්පිටල් එක අල්ලගෙන එතනට කරනවා. ඉතින් වටිනවා. හොඳයි. වටිනවා. ඒක නිසා මේක වදින්න යථාර්ථය අපි දෙන්න ඕනේ මිනිස්සුන්ට. ඒක හදා ගන්න ඕනේ. එතන විතරක් දේවා කතරගම දේවල් විතරක් හදලා බෑ. අපේ ගමේ පන්සල් ඉඳන් අපේ මේවැය ඉඳන් අපි මේවට ජනතාවට යහපත පිණිස වැඩ කරවන්න ඕනේ. ඒකට අපි කතා කරන්න ඕනේ. එහෙයියෝ වගේ ඉඳලා බෑ. දැන් උගත් පන්සල් වල වෙන සෙට් එකක් ඉන්නවා එහෙයියෝ සෙට් එකක්. ඒගොල්ලෝ තමයි මේක ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ. වෙන අයට කතා කරන්න දෙන්නෙම නැහැ. ඒ සෙට් එකේ අවසර නැතුව ඉහළට කතා කරන්නත් බෑ. ඒ ඔක්කොම ඒ තුන යථාර්ථය යටපත් වෙනවා. ඊට පස්සේ රැට ගිහිල්ලා අර කලින් එක්කෙනා කිව්වාගේ ජනතාව හොඳින් ඉන්නවද කියලා බලන්න එනවා. රැට ගිහිල්ලා. එහෙම ඕනේ නැහැ. අපි දැනගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපි ඒක අවබෝධයෙන් වැඩ කරන්න. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. හොඳද? සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන මාත් එක දිගටම රැඳී සිට අපි ඉදිරියට හොඳ දේවල් කතා කරමු. ඒ නිසා යථාර්ථය කතාන බය වෙන්න ඕනේ නැහැ නේ කාටවත් පහරක් ගන්නව නෙමෙයි. අපි හොඳ දේවල් හොඳ යථාර්ථය කතා කරලා හරි ගමනක් යමු. අහිංසාවාදී සිස්ටම් එකකින් අපි මේවා පෙරලා ගන්න ඕන හොඳ පැත්තට. අපේ රටට. ඒක අපිට අවශ්‍ය කරන්නේ. එහෙනම් ගොඩක් හොඳයි දානයක් දෙනකොට වෙජිටේරියන් වෙලා මස් මාංශ තොර වෙලා නම කියලා පෑන් වඩලා මේ ඥාතිය ඇතුළු ඥාති සමූහයට කියලා පින් දෙන්න. අපේ එකනට විතරක් කියලා පින් දෙන්න එපා. හොඳයි ආදිත්‍ය තරගෙන රජ්ජු පිටින් ඉන්න මැරිච්ච අය. ඒක නිසා එහෙම කරමු. එහෙම කරමු හොඳේ. සතුටින් වැඩ ටික කරමු. එහෙනම් අපි නැවත ආයි හම්බෙමු ඈ. ඉතින් දාලා යන්න දුකයි ඕගලඟ. බොහොම සතුටුයි. ස්තුතියි. දරුවන් සරණයි දෙවිපියට අපි නැවත හම්බෙමු ඈ. දරුවන් සරණයි දෙවිපියටයි.